රටේ නීතියෙන් කසාද බඳින්න වයසක් තීරණය කරලා තිබුණට මේ වයසෙන් පස්සේ කසාද බඳින්න බෑ කියලා නීතියක් නැහැ. කොයිතරම් පට්ට නාකියෙකුට උනා කාන්තාව කැමති නම් කසාද බඳින්න පුළුවන්. බලන්න දුව මේකවත්. කොහොමද මේක? පොඩ්ඩක් බාලයි නේද? ටිකක් භයානකයි. භයානකයි? ඒ මොකෝ? මීට අවුරුදු 18කට 20කට ඉස්සර මනමාලියක් බලන්න ගිය වෙලාවේ මේ ළමයාගේ අම්මවත් බලන්න ගියාද අඳුරගත්තොත් හරි නෑ නේද? කොහොමද මෙයා ෆිට්ද? මෙයාගේ මගුලට ඉස්සර අව මගුල නම් සිද්ධ වෙයි වාගේ. ඊළඟ එක්කෙනා පෙන්නන්නේ. මෙයා කොහොමද? මෙයා නම් හොඳයි වාගේ. නවත්තපන්. ඇයි මනමාලි වැඩ කරන ගාමන්ට් එක මෙතන තියෙන්නේ. ඕ මනමාලි වැඩ ඇරිලා එන්නේ මෙතනින්. වැඩ කරන වෙලාවට ටෙලිෆෝන් කරන්නත් බෑ. අනික මාසෙටම නිවාඩු තියෙන්නේ ඕයටයි ඉරිදා 3ටයි විතරයි. අර බලපන්. ඇට බැනපු කොල්ල දෙන්නෙකුත් ඇවිල්ලා. ෂුවර් එකටම අපිට ගෑල්ලන්න සෙට් කරගන්න බැරි වෙයි. ඒ මොකද බා? අර බලපන් අර අංකල් ඇඟලින් ජෙන්ඩි. දැන් කාලේ කෙල්ලොත් කැමති අංකලට තමයි බා. මගේ ඇස්වලට සමහර විට විශ්සුනොත් එහෙම. මගේ ඇහැට විශ්සුනත් උඹේ ඇහැට නම් විශ්සෙන්නේ නැහැ. මේ යමු. අනේ මරේ. අංකල්ලා දෙන්න හොඳ කෑලි දෙකක් දාගත්තට පස්සේ හිතුරුනොත් අපිට කියන්න. හරි හිතුරුනොත් දෙන්නන්කෝ. මේ අපි යන්න මෙතනින්. කොහෙ යන්නද බා? අර බලපන් දැන් කෙල්ලෝ ඉන්න. මේ බලන්නකෝ මේ. මැඩම් සැකසයිට කීප දෙනෙක්ම ඉන්නවා මැඩම්. අංකල්ලගේ මට පස්සේ අපිට මොකද වෙන්නේ? ඒ බලපංකෝ මේ අංකල් නිකන් ජේ කුමාරතුංග වගේ. අර අංකල් නිකන් ජෝබේ වික්‍රම වගේ ඉතින්. පොර පූසා වගේ ඉන්න හැටි විතරක්. පාසක බලලු තමයි බං මියොත් දෙන්න අල්ලන්නේ. මෙතන අල්ලන්න බීයෝ නෑ. පොර පූසා කියලා ගිහින් තමගේ තාත්තට කියා ගන්න. නාකි නිසායි ඔසුවා මිසා තාත්තලා ඇදලා ගත්තොත් දෙන්නේ කංගඩි පුපුරන්න. හරි කලබල කරගන්න එපා. තාත්තගේ වයස ඉන්න කෙනෙක් තාත්තා ගැන මතක් කරන්නේ නැතුව වෙන කවුරු ගැන මතක් කරන්නේ නැත පුතේ. කවුද මෙතන ගෑල් ළමයින්ට කරදර කරන්නේ? මැඩම් මේ අපි අර නාකි ඩබල තමයි එළු ළඟට ගිහලා රාසින් මොනවද කියනවද? එහෙමනේ. එතකොට තමුන්ලා අපි මේ වැඩේටලා ගෙදර යන ගම. කෙලින්ම ගෙදර යනවා. මගේ ඉඳලා අහුණොත් බලාගමු. හරි මැඩම්. මෙන්න මුදේට තමයි මැඩම් ගෑල් ළමයිට කරදර කරේ. මත් බම්බු දෙන්න පැණි හොයනවා යන්නේ. මොකද මේ? ජමන් පොලිසියට. මොකද අපි කරපු වැරද්ද? නම් පැණි බේරන්නේ. ඇයි අපි මොකද කෙරුවේ? චැන්ඩියට ඇඳගත්ත හම්පට නාකි. තොපිට මගුල් විසේනේ. නොයිසේ නැති. මොකක්ද තමුගේ නම? ජීනේ. සම්පූර්ණ නම කියන්නේ ලැජ්ජද? නැත්තම් නම කැත කරගෙනද? ජිනදාස පියරත්න. මගේ නම විජේරත්න බෙලහින්න. තමුන්ගෙන්ද ඇහුවේ නාම්බ? තමුන්ගේ නම ජිනදාස පියරත්න විතරද? වාසකමක් එහෙම නැහැ? පරම්පොලගේ ජිනදාස පියරත්න. මං තමුන්ගෙන්ද ඇහුවේ? මටනේ මගේ නම කියන්න එපා කිව්වේ. ඒකයි මම මෙයාගේ නම කිව්වේ. මෙයාට ඕනනම් මගේ නම කියන්න කියලා. නොමෙතන. කාමරයක් අස්සේ මොනවද මේ දාගෙන ඉන්නේ?
ගලවන සේරම. ශාමලි මේක ලියාගන්න. ආරම්පොලගේ ජිනදාස පියරත්න යන අය සේවය නිමවි නිවෙස් බලා යමින් සිටි තරුණ ගැහැණු ළමයින්ට රහසින් අසභ්‍ය වචන කියමින් අනවශ්‍ය තැන් ස්පර්ශ කරමින් හිරියොතා බිඳීමට තැත් කිරීමේ වරදට අත්අඩංගුවට ගනු ලැබූහ. තමුන්ගේ ගෙදර වෙන කවුද ඉන්නේ? ඒයි මොනවද තමුසේ දෙන්නයි කරන්නේ? යන්නේ අද ගන්න. අම්සලා දෙන්න නම් මහවල් පරය දෙන්නේ. අද ගන්න දුන් දෙක. මේ මැඩම් නේ කීවේ අපිට ගලවන්න කියලා. මං ඇඳුම් ගලවන්න කිව්වද මිනිහා? කන්නාඩි දෙක ගලවනවා. හරි දෙක කන්නාඩි දෙක නේද? කොහොමද ශාන්ති හෝටලේ? හරි ලස්සන තැනක්. ලස්සන හොටෙල් එකක්. යම්කෝ එතුළ මේ මොකටද ඔයා දැන් මාව මෙහෙට එකගෙන එන්නේ? ඒක හරි වැඩක් නෑ. වයිෆ් හෝටලේට එක්කන් එන එක ප්‍රශ්න කරන්න. හරි. අනේ ධනේ මොකටද මාව එකගෙන ආවේ කියන්න? ශාන්ති අද මම මේ හෝටලේ සල්ලි වලට අරගන්නයි යන්නේ. සල්ලි වලට? අනේ ධනේ අද ඉච්චර හොඳ දවසක් නෙමෙයි මේ. ඔයාට ගන්න ඕනේ නම් අපි හෙට ගමු. නෑ. මේ ශාන්ති මම ඔය හඳහන් කේන්දර විශ්වාස කරන මිනිහෙක් නෙවෙයි. අද මට මේකට ගන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේකේ වටිනාකමෙන් හරි අඩකට මට හම්බ වෙන්නේ. නැත්තම් මේ යකා මේක වෙන කෙනෙකුට විකුණලා දායි. මුළු ජීවිත කාලෙම මට හුල්ල ඉන්න වෙන්නේ පිස්. අනේ මන් දැන් ඩිස්ටර්බ් කරන්න එපා. හලෝ Hello, sir. Morning, sir. Morning. කොහොමද Sir, උදේ ඉඳන් සර්ලා එනකම් බලන් ඉන්නවා. හැබැයි sir මේ ශාන්ති මෙයා එක්ක ගිහිල්ලා මොනවද අඩුපාඩුකම් තියෙන කියලා බලන්න. please come. Come. මේ ඔව් madam. මිස්ටර් මහේෂ් ස්ටාෆ් එක කොච්චර විතර ඉන්නවද? Staff එක දැනට 80ක් විතර ඉන්නවා madam. ධනවාස මුදලාලි මොකද මේ පරක්කු එන්න එන්නකෝ මම මේ බැලුවේ මේ හොටෙල් එක හරි ලස්සනයිනේ. ඔයාට මේ හෝටලේ ලස්සන බලන්න පුළුවන් තව ඉස්සරහ සුබ කටයුතු වලට වෙලා වල්කු කරන්න දෙන්නේ ඔන්නවද ලෝයර් මහත්තයා බලාගෙන ඉන්නේ ඔන්න පොදිල දඩවංශ මහත්තයාට කියලා අස්සන් ගන්නකෝ ඉක්මනට කොපෑන් පෑන් පඩි මේ වගේ සුබ කටයුත්තක් කරද්දී ඉස්සෙල්ලම අප ගණන්දුරු කරගෙන ඉමු මේ ඒ ගෙදර දාවිලාද තියනවද නිදාසිය සකරන්න මම කසන් කලේ පෙරේද හරි දෙන්න අත දැන් මෙතෙන් පටන් මේ හෝටලේ ඔබතුමාට එතකොට ස්ටාෆ් එක ඔබතුමාට එතකොට ගියාම මැනේජර් ඔබතුමාට හරි එතකොට ටෙන්ෂන් එක ඔබතුමාට ටෙන්ෂන් කියන්නේ ප්‍රොබ්ලම් මොනවද ප්‍රොබ්ලම් තමයි ප්‍රශ්න තියෙන හෙලට හරි මේ මොනවද ප්‍රශ්න මොනවද ගහගන්න මැනේජර් මහත්තයාගෙන් හරි කො මැනේජර් මේ මැනේජර් ඉන්න පොඩි මැනේජර් කොයි එන්න කියනවා මැනේජර් කො මැනේජර් හරි එහෙනම් අපි ගියා හරි ඉතින් මොකදුනේ ප්‍රශ්නයක් නැහැ වැඩේ ෂේප් එකේ යනවා ඉතින් කරගෙන පාඩුවේ අපි සන්තෝෂෙන් ඉන්නේ දුක ශෝකේ නැදන්නේ මන් නැති ටික මොකුත් කරදරයක් උන්නේ නෑ මොන අඩුද සුම්මයියේ බොහොම සන්තෝෂදායක ආරංචියක් තියෙනවා කියන්නේ ඒ මොකද්ද බං ඒ වීරවංශ මුදලාලියා හෝටලේ විකුණලා ගියා අම්බෝ එහෙනම් එක කරදරයක් ඉවරයි වැඩේ තියෙන එකක් ඉවරුණාට තව එකක් ආවා
ඒ මොකද්ද බං? අලුතෙන් ආපු මුදලාලියට තුම්මයෝ බලන්න ඕන කියලා මැරෙන්න හදනවනේ. ඒ නැති මැරෙන දීපන්. හැබැයි ඉතින් මට ඕකා වෙච්චර අල්ලන්නේ. අමුතු පොරක් නිකම්. අප්සෙට් ජොකියෙක්. හරි හරි බං. ගණන් ගන්න එපා. මොකෝ අපි කියලා හොඳ මිනිස්සුද? සිනහවෙන් හෝ කතාවෙන් හොඳට ඒකක් දාන්න. ආ මනින්නට මිනිසා බලමු මුදලාලියා මොකද දෙන්නේ කියන්නේ. සුමයේ කොයිලේ ආවේ? ගමෙන් හිටියේ නේද? දැන් ආව විතරයි. ඉතින් කොහොමද අධ්‍යාපන කටයුතු? අයියෝ පාවෙලා තියෙන්නේ අප්පා ඉස්කෝලේ යන එක. ඒ මොකද? ටීචර් හැමදාම තාත්තා එක්කන් එන්න කියලාවත් දෙනවා. මම කැමති නෑ ඔය එක එක යනවා අපේ තාත්තත් එක්ක කතා කරන්න. ඔය පස්සට ලොකු ප්‍රශ්න වෙනවා. අරුචා අන්න තාත්තා කතා කරන්න යන්න. එතකොට අර පොඩි පෙට්ටි කඩේ අයිති සුම්මා. කඩේ පොඩි වුණාට මිනිහා පොඩි කියලා නම් කීනකින්වත් හිතන්න පාස. මොනවද මිනිහෝ කියවන්නේ? මමත් එච්චර හොඳ මිනිහෙක් නෙමෙයි හරි. මාත් එක්ක පැටලෙන්න ආපු ගොඩාක් කෙවුන්ට උනේ හීනෙන්වත් හිතපු නැති දේවල්. ඔයත් එක්ක පැටලිච්ච උන්ට නිින්ද යන්න බෑ. ඊන පෙන්නලකා. ඉන්නපා. මැනේජර් තමුසේ මගේ පැත්තේද මුගේ පැත්තේ? මම සේගේ පැත්තේ. මගේ පැත්තේ නම් මොනවද ඔය කියවන්නේ? සමන් සරපටි උදාහරණයක් කිව්වේ. හදනවා නම් හදන්න, නහදනවා නම් කාගෙන් හරි හදන්න. මේක නම් ලේසි පහසු පුතෙක් නෙවෙයි. මේක ගිරින්න නම් පැණි බැරල් එකක් ඕන වෙයි. පැණි බැරල් එකක් ඕන වෙන්නේ නෑ ලොක්කා. මගේ කතාවට ඇහුණාද? මං හිතුව දෙන්නුට ඇහුණාද? ඇහුන් නෑ ලොක්කා. හිත කැත මිනිස්සු හිතන දේවල් මට දැනෙනවා. සුම්මා. ඔය අපේ අල්ලපු වෙටේ ඉන්න මිනිස්සයා. මොනවා හරි කාලා බීලා ඉමු. ඔය අල්ලලා දාමු. ලොක්කා කන්න බොන්න දීලා මාව ගිලින්න හදන්නේ නේ. මරන්න ඉස්සෙල්ලා සතෙකුට උනත් කන්න බොන්න දෙන සිරිදක් තියෙනවනේ ලොක්කා. මොනවද කන්න කැමති? මේට මට එකක් කියපන්. මගේ පැත්තේද මුගේ පැත්තේද? සීගේ පැත්තේ. යකෝ යන්නේ කොයි පැත්තේද? ඇගිල්ල මේ පැත්තේ. අර දෙයට වැගිලි ගහන්න දැන් දෙපාසෙල්. මේ මොනවද කන්න කැමති? මොනවද කන්න තියෙන්නේ? පුරියන් තියෙනවා, ෆයිටර් තියෙනවා, යෙලෝ රයිස් තියෙනවා, චිකන් කරි තියෙනවා, චිකන් ඩෙවල් තියෙනවා, මසාලා තියෙනවා මොනවද අසා? මසාලා තියෙනවා, මටන් කරි තියෙනවා, පෝක් තියෙනවා. ඇති. ඒකට උනාට ඌට ඇති දන්නේ නෑනේ. ආගන්තුකෙක් නේ සර්. කන්න බොන්න දෙන සිරිතක් තියෙනවනේ. මල්ලින් බාධා කරන එක හරි නෑනේ සර්. කැතයිනේ සර්. සාමාන්‍ය දරින්ම නෑයි කියලානේ හිතන්නේ සර්. එතකොට සීෆුඩ් වර්ග තියෙනවා. මේ තේකත් දුන්නා නම් හරිනේ. ඒ පාස්සේ බොමු. ඉස්සලා කාලේ මොකෝ? නූඩල්ස් තියෙනවා, පස්තා තියෙනවා, මැකරෝනි තියෙනවා. අයියප්පා කෝට් එක හරියට මොකද? හරි. එහෙනම් අදින්නේ. මල වැඩේ. හරි මෙහෙම කරන්නකෝ. ඉස්සෙල්ලා හැම එකෙන්ම ප්ලේට් එක ගෙනල්ලා මෙතනින් තියන්නකෝ. ඊට පස්සේ මම ඕඩර් කරන්න. රයිට් හරි. මේ සෙටත් මොනවද කියන්නේ? කාපි. හරි. හිත ඉන්න දෙන්න දෙක කන්න බොන්න ඕන. හරි. මේකට තියන්නේ බඩත් අම්බලමද ඔටුවේද මන්දා. ලොක්කා. ඔටුව ඉන්නේ අරාබි ලොක්කා. ආයි මොටි හිතමු දෙය වුණාද? මම ලොක්කට එක සැරයක් කිව්වේ. කැත හිත් තියෙන මිනිස්සු හිතන දේවල් මට ඇහෙනවා. අපට සිරිනේ එක මහ ගල්ලාන්දෙක්. ලොක්කත් එක්ක ගනුදෙනු කරන්න ගල්ලාන්දෙක් නොවී බෑ. හරි. අපි කෙලින්ම මාතෘකාවට බහිමු. මගේ මේ හෝටලේ සම්පූර්ණයෙන්ම අවලක්ෂණ වෙනවා සුම්මගේ අර පෙට්ටි කඩේ හින්දා. ඒක කඩලා. එතකොට ලොක්කා මම පාරට වැටෙනවනේ. මම මොනවද කරන්නේ? මගේ හෝටලේ රස්සාව දෙන්නම්. මං 30000ක් පඩි දෙනවා. 30000ක්. ලොක්කා ඉන්න මගේ පෙට්ටි කඩේ වැඩ කරන්නේ. මම ලොක්කට 60000ක් දෙන්නම්. සුම්මා මෙච්චර වෙලා මං හොඳින් කතා කරේ. ධනවංශ මුදලාලි මහත්තයා මීට කලින් මේ හෝටලේ කරපු මුදලාලි මහත්තයාත් මාව එලවන්න නොකරපු දෙයක් නෑ. අන්තිමට මොකක්ද දන්නවද උනේ? අන්තිමට ඒ මුදලාලිටම යන්න උනා. මං චණ්ඩිකන් ගැන නෙවෙයි කතා කරන්නේ. තාම හොඳින් කතා කරන්නේ. තාම හොඳින්. ඉතින් ධනවංශ මුදලාලි මහත්තයා හොඳින් කතා කරනවා නම් මගේ පෙට්ටි කඩේ ගැන හිතන්න නැතුව ඉන්නකෝ.
සර් ෆෝන් එක රින්ග් කරනවා. හලෝ දුව කොහමද මේ කාලිකින් මේ ලොක්කට දුවෙක් ඉන්නවද? එක්කම දුවයි රූප සුන්දරියක් පංච කල්යාණාවිය. එංගලන්තේ බිස්නස් මැනේජ්මන්ට් කරන්නේ. බැඳලද? අයියා තව හිතලවත් නෑ. එහෙනම් ප්‍රශ්නේ විසඳුණානේ ලොක්කා. ඒ කිව්වේ ඇයි බං? දැනවත් ගුණවත් සිල්වත් ඉගෙනගත් කඩවසම් කොල්ලෙක් ඉඳි වෙන මොනා කරන්නද? ඇයි ගිහිල්ල ගෙඩිද කුකුරයි. මේ ගිහිල්ල ලොක්කට යෝජනාව දාලා බලනවා. මේ ඉන්නේ කොල්ලා. යෝජනාව දාලා බලන්නවත් නේ. මන්නේ මේ ලොක්කා මේ පස්සේ විසඳනවා සර්. ප්‍රශ්නේ විසඳුණා ඒ කොහොමද? මෙයාගෙන් මහලා දැනගන්නකො සර්. කියන්න බලන්න විසඳුම. මේ ධනවංශ මුදලාලි මගේ තාත්තා මට කිව්වා මං දැන් කසාද බඳින වයසේ ඉන්නේ කියලා. ඉතින් මේ දැන් මැනේජර් මහත්තයා මට කිව්වා ධනවංශ මුදලාලිටත් කසාද බඳින වයසේ තරුණ ලස්සන දුවෙක් ඉන්නවා කියලා. ඉතින් කියන්නේ පෙට්ටි කඩේ අතුර මං ධනවංශ මුදලාලිට දෙනවා. ධනවංශ මුදලාලිගේ දුවගේ අත මට දෙන්න. අත විතරද තමුසෙට ඕන? තමුසේ කොහොමද මගේ දුව ගැන ඔය විදියට හිතුවේ? එහෙනම් මේ පත්තරේ මංගල යෝජනාවලට දාලා හොයාගන්න යන්න. තාත්තේ මොනවද ඕනි මැඩම්? ප්ලේටි. ප්ලේන්ටියා. තාත්තා කොහෙද? දෙබස් යමින්ද? කියන්න කවුද ඔබ කියා අහන්න ඉන්නේ මග බලා. ඊ තාත්තා කියන දේ මොකද ගෙදරට සෑරම් බැරිදි. හරි ඔව්. මම මුළු පීරියඩ් එකේම දන ගහලා හිටියේ. අනික තාත්තා කිව්වේ ලක්ෂපාණ තියාලා තියෙන පැල්මඩුල්ල කියලා. ඒක තියෙන නුවරඑළිය දිස්ත්‍රික්කේ. අපේ තාත්තලා අපිට උගන්වනකොට ඕක තිබුණේ අවිස්සාවේල්ලේ. අපි දාඩිය මහන්සියෙන් උඹල වෙනි ඕක ඇදගෙන ආව පැල්මඩුල්ලට එනකම්. දැන් උඹට බැරිද ඉතුරු ටික ගෙනියන්න? හරි මම්මගේ කාර්යය කොහොම අරන් යන්න? ඒක නෙමෙයි. දැන් ටීචර් නෝ කිව්ව තාත්තා හම්බෙන්න. ඒකට මොකද කරන්නේ? මොනා කරන්නද එන්න කියන් යකෙක් නෙමෙයිනේ. මද මල් ගන්වාලා මදරාලා නෙමෙයි. ටීචර් අහන අනම්මන ප්‍රශ්න වලට තාත්තා වැරදි උත්තර දුන්නා. මම ආන්න ගත්තට මොකද වෙන්නේ? තාත්තා වචනයක්වත් කියන්නේ නැතුව ඉන්න. තාත්තා දන්නේ නැහැ ටීචර්ගේ හැටි. තාත්තවත් දැනගස්සලා දියේ. හරි අපිව හදාගන්නනේ. සුම්මයියා. හරි සුම්මයියා. දරුවෙක් වෙනුවෙන් තාත්තලා දන ගැහුවම් මොකද? අම්මලාත් දන ගහන්නේ. ළමෙක් හදාගන්න අපි කොච්චර දන ගස්සලා තියෙනවද? අපේ යහපතට ටීචර්ස් ලේම කරන්නේ. සුම්මයි මට පොඩි උදව්වක් ඕනේ. ඒ මොකද්ද? අයියා මගේ තාත්තා වෙන්නකෝ. ඇයි මේ තාත්තා දැන් එතකොට මට මොනවද හම්බෙන්නේ? අපේ ටීචර් හරි ලස්සනයි. එහෙනම් කමක් නෑ. Sarah, I just came that location. I'll call back. Okay. Tarusha? Hello miss. After long time. අන්නර හැංගී හිට ගන්න. නැත්තම් තරගස්සන. මෙයාද එතකොට ඔයාගේ තාත්තා? නෑ මේ ඉන්නේ තේබාසුන්නේ. මගේ තාත්තා ටීචර්ගේ පිටිපස්සේ ඉන්නේ. හලෝ ටීචර්. මේ මොකද කරන්න හදන්නේ? ඔයාව ආදරෙන් පිළිගන්න හැදුවේ. මේ එතකොට මෙයාද ඔයාගේ තාත්තා? ඔව් ටීචර්. මේ තේබාසුන්නේ. ටීචර් හොඳ ස්ට්‍රෝං ටී එකක් දාන්න. මේ මම තේ බොන්න ආවේ නැහැ. Get me nice cool drink. Same to you, madam. Excuse me, teacher. එන්න වාඩි වෙන්න. මං අද ආවේ
ඉන්න. ඔයාගේ පුතා ගැන ඔයාට කියලා දීලා යන්න. ඔව්. ඇත්තම කියනවා නම් ඔයාගේ ළමයා කියවීමට ඉතාමත් දුර්වලයි. එතකොට ලිවීමට ලිවීම ඊටත් හපක්. මෙයා ලියනේවා මෙයාටම කියෝ ගන්න බෑ. එහෙනම් ලොකු දෙයක්. බය වෙන්න දෙයක් නැහැ. මගේ කොල්ල අනිවාර්යෙන් දොස්තර කෙනෙක් වෙනවා. බලන්න ටීචර් නිකමට දොස්තරලා ලියනේවා. ඒගොල්ලන්ටවත් කියව ගන්න බෑ. දොස්තර කෙනෙක් වෙන්නේ කොහොමද? මේ ළමයට මේ ලෝකේ දෙයක් බෑ. ඔයාට ටිකක් තදින් ඉන්න වෙයි. නැත්තම් ඉතින් හදා ගන්න බැරි තරමට නරක වෙයි. ටීචර්ට කියන්න මං තදින් ඉන්න හදනවා බෑ. තදින් ඉන්න හදනකොටම මේක 911 කෝල් කරනවා. 911 කියන්නේ ඇමරිකන් පොලිසියනේ. ඔව්. ලංකාවේ පොලිසිය 119 නේ. ඔව්. මේ පොඩි එකා වුණත් දන්නවා මිස් 119 ගහපුවම පොලිසියෙන් දවස් 2-3ක් විතර යනවා කියලා. ඒක හින්දා කොල්ලා කෙලීම ගන්න ඇමරිකාවට. ඔයාගේ ආදරේ නිසා තමයි ඔය ළමයා ওই විදිහට නරක වෙලා තියෙන්නේ. ඇත්තටම මිස් මං ආදරේ දරුවගේ අම්මට. අම්මාට තාතාට සලකන දරුවොට කිසි දවසක නැහැ වරදින්නේ. මේ දන්නවද මේ ළමයා ළඟකදී කරපු වැඩ? මොකද්ද? මං වාඩි වෙන පුටුවේ පැන්සලක් අරගෙන කෙලින් අතට තියලා මං ගිහිල්ලා වාඩි වුණා. එනුන එනිල්ලක් අපරාධේ පැන්සල. ඒ වගේ නරක වැඩ කරනවද මේ වගේ ලස්සන ටීචර් කෙනෙකුට? අනික මේ ළමයා ගෙදර වැඩ කරන්නේ. ගෙදර වැඩ කරන්න විදියක් නැහනේ. පැන්සල ටීචර් ගාවනේ. ආය අල්ලන්නේ එහෙම නෑ ඔය පැන්සල. මේ වාර විභාගෙදී ඉංග්‍රීසි වලට ලකුණු 8යි. ෆේල්. මගේ පුතා ඉංග්‍රීසි ෆේල්? අන්පොසිබල්. නෑ. අන්පොසිබල් නෙවෙයි ඉම්පොසිබල්. ඔයාගෙත් ඉංග්‍රීසි දුර්වලයි. ඔබ නිසා ඔබේ තාත්තත් එක කතන්දර අහනවා. පීච්චන් වෙනවා. අරුෂා බෝම්බටම නරක් වෙලා. ගෙදර යමන්කෝ හවසට. හොඳ පාඩමක් උගන්වන්න. මේ ඔයාගේ පුතා මොකද තේ බාස්කේ ගෙදර යන්නේ? පාඩම් ඉගෙන ගන්න. ටියුෂන්. ඔව්. ටියුෂන් ගියාට ඉතින් මේ ළමයට මොනවත් බෑනේ. ඉතින් උගන්නන කාටවත් මොකවත් බෑ. උට කියලා මොකෝ මේ උපාධි තියනවා කියලා එකක් ඈ. මෙලෝ රහක් නෑ. ළමයා යනවනේ ටීචර් මං කියලා මොනව කරන්නද? මේ ළමයා මහ පුදුම ළමයෙක්නේ. මම මේ ළඟකදී ඇහැව්වා අම්මගේ නම මොකද්ද කියලා. මේ ළමයා අම්මගේ නම දන්නේ නැහෙනේ. ඇත්තටම මොකද්ද ඔයාගේ වයිෆ්ගේ නම? ජමින්ද ළමයාගේ අම්මගේ නම මොකද්ද? ඔයාට ඔයාගේ වයිෆ්ගේ නම මතක නැද්ද? මතකයි. මිස් මම පොඩි බාරයක් වෙලා තියෙනවා මේ මගේ කටින් වයිෆ්ගේ නම කියන්නේ නැහැ කියලා. ජමින්ද පවුලගේ නම උඹම කියන්න. කිංකිණි කංකාණන්ගේ කුංචන දේවි. හරි පුදුම නමක් නේ. ඔව්. නම වගේම තමයි කටහඬ. හරිම මිහිරි. රණ්ඩු වෙනකොට ඊටත් වඩා මිහිරි. කනට ඉස්කුරුප් වෙන අල්ලනවා වගේ. එතකොට දරුවගේ උපන්දිනේ කවද්ද? හරිම සුන්දර දවසක් මිස්. ලොකු වැස්සක් පැහැලා එක පාරට වටේම මීදුම. චූටි හිතලක් ආවා. අන්න එදයි මාස 9කට පස්සේ තමයි ওই දරුවා හම්බුනේ. අනේ මන් දන්නේ මටත් පිස්සු හැදීගෙන එනවා වගේ. මේ හරි. දැන් එතකොට මේ ළමයා හම්බුනේ මොන ඉස්පිරිතාලේද? හෝම් ඩෙලිවරි වෙච්ච දරුවෙක්. හෝම් ඩෙලිවරි? ඔව්. අපි ඔන්ලයින් ඕඩර් කළේ. ටීචර්ලා පැත්තේ ළමයෙක් ගෙදර හම්බුණා. ඒකට ඉංග්‍රීසියෙන් මොකද්ද කියන්නේ? හෝම් ඩෙලිවරි. ඉතින් ඒකත් හෝම් ඩෙලිවරි මේකත් හෝම් ඩෙලිවරි. හැබැයි ඉතින් ඔයාට වඩා ඔයාගේ තේබාසුන්නේ ඔයාගේ දරුවා ගැන දන්නවා. ඔව්. මිනිහගේ කිරි බීලා හැදුනේ. පියඹා යනවාම ආකාශයි අවතානයි ප්‍රේමාදරේ. රාලෝක ගානේ මිතුරන් සොයා යන්න වේදෝ. ඒ ලෝකෙදි මා ගොයන්නේ ඔයාමයි ළඟේ. Oh my god. ඕමත පාරේ ඇත්තේ. උඩ බලන්න නෝන මගේ තුන තියෙනවද කියලා.
අරේ දෙකත් වැටිලා ආනේ ඔක්කොම වැටිලා Are you bloody blind? තමුසෙට මෙච්චර ලොකු වාහනයක් පේන්නේ නැද්ද? පාර බල යන්න බැරිද අරහට යනවද මේව මේව ගෑරු Crazy? අම්මා දබොලේ අත්තලා මේ මීවදේට ගල් ගැහුවා වගේ ඉන්නේ නෝනා වැටිච්ච පාර මන් තෝරලා ගත්ත ලූණු තැලිලා වන්දිකේවල මිසක් යන්න දෙන්නේ හොඳද මේ කපට දුපත් මිනිස්සුන්ගේ හැටියක් තමයි ලොකු මිනිස්සුන්ගේ වාහනවල හැපිලා සල්ලි ඉල්ලන එක. What madness? සල්ලි සටයක් දෙන්නේ නැහැ. තමුසෙට අපේ වාහනේ පිරිපිරි පැනලා මේ වැඩි නගලගෙන ආවොත් අපි පොලිසියට කම්ප්ලේන්ට් කරන්න තමුසෙට විරුද්ධව. මේ අපි වැඩි පරක්කු කරන්න නැතුව යමු නයිනාච්චිට ළඟට. අනේ මේ ඕන නයනාච්චිය කම් වෙන්න යනවා මගේ සල්ලි ගෙවලා Look at him. Leave him and let's go girls. Let's go. එන්නේ අපෝ හප්පලා බැනලා යනවා කෙල්ලෝ රෑනටම රෙදි ආරයක් යද්ද ඇතිය හැබලාව දුප්පත් පිරියටම යකාධාරනේ මිනිසාවයි ලෝව දෙවියන් වඩේ මිනිසාවයි ලෝව තිරිසන් වඩේ ලෝවේ නවතන් පොල්ලේ මිනිසාරංගයි රංගනේ භවයෙන් භවේ විරාමේ අපේ කාලේ ටිකයි ජීවිතේ මොකද බං උනේ මම්මගේ පාඩුවේ මේ මෙනකොට ආකාර ස්ත්‍රී වානේ අරාට දාලා මාව ඇප්පුවා බේ ඔබට හොඳටම තුවාලයි ඔය සද්ද නැතුව ආවා යකෝ පිරිමි කමටත් ලැජ්ජයි මට කියහන්කෝ ඔය කියන කෙල්ලගේ විස්තර කියන්නේ ලොකු දෙයක් නෑ කෙල්ලෝ අතරක් පහක් හිටිය ඔක්කොම මෙතෙන්ට ඇඳපුවා හිතට බරපතල ආනි කොටට නැගින්න ඉඳපු හින්දා නුඹ කටවහන් ආවේ සින්දු කියක ඉන්න ඇතිය තැන්ට වෙලා මොකක්ද උඹ කියපු සින්දුව රුචිරාණනී අහන්න එකපාර මා මරන්නද තවි කාරණේ දෙපංග මං ගිහිල්ලා බලන්න උන් කට්ටිය යනවා කිව්වා අර තටිද්ද ටුට්ටුද්ද ටිට්ටොද්ද මොකද්ද කරන්නේ යනවා කිව්වා අර නයින් ඩාච්චික පැත්තට දෙපංග මං උන්ට ටික්ටොක් කරවන්න ලෝකේ සියල්ලෝ සිදා සින්නේයිදු යන් බේට් එකක් දාගමු අතොට යන් බේටට ඕන තමයි අම්මා නූනු යලයිකෝ අල යමන්කෝ ඇතුළට අලේට වෙච්ච දේ කියන්න මේක ඇර අම්මා කූරුවත් එන්න කිව්වද
වේදනා දෙන්නේ නෑ. සුම්මයියා දැක්ක විතරයි ඇත්තමයි වේදනාව අඩු වුණා. අරකිට කියන්න ඇති කනේ ඇඟිලි ගහගන්න. අටවාගනින් අනිකරම වැරද්ද උඹේ. මගේ උඹේ බයිසිකලේ බ්‍රේක් නෑ, ටයර් ගෙවිලා, සයිඩ් කන්නාඩි නෑ, ඒකේ බෙල් එක වැඩ කරන්නේ නෑ, උඹ හෙල්මට් දාලා නෑ, උඹේ ලයිසන්ස් ඉන්ෂුරන්ස් නෑ. අනිකරම වැරදිකාරයා උඹ. මේ බුක් සයිකලේ කටවාගනින් කෙල්ලව දැකලා අන්තිමට වැරදි කරපු එක හොඳයි. මේ අහිංසක මන් තමයි වැරදි. මේ මොකද අහිංසක? ඔබ පාර යන්නේ මදාවියෙක් වගේ. මන් දන්නවනේ. ඔබ නෙවෙයි. මමයි හැප්පෙන්න තිබ්බයාගේ වාහනේ. එහෙනම් යා ඒ වෙහිකල් එකේ මාව දාගෙන හොස්පිටල් අරගෙන යයි. මල් අරගෙන මාව බලන්න එනවා. මගේ ළඟට වෙලා මට කෑම කවනවා. පෙට්ටි කඩේ වහන්න නම් වෙනවා. මට මේ පෙට්ටි කඩ වැඩක් නැහැ. මට මගේ ආදරේ හම්බුණා. ජයන්ත ඔය කඩේ ගවඩා. අඬ මාමා එනම් බාමු කන්ද උඩින් තරහේ කෙපි බලනවා. මොකද්ද මේ කරන්නේ? ෆැමිලි රූම් එකක් හදනවා. ඕක උසන්. මොකටද ෆැමිලි රූම් එක? මොකටද? ෆැමිලි රූම් එකක් මොකටද කියලා අහන්නේ? ධනවංශ මුදලාලි කියන්නේ මට හැමදාම මෙහෙම ඉන්න කියලා. මං කසාද බඳින්න බෑ. කසාද බැඳලා පස්සේ මොකෝ මං පවුල එක්ක ඇවිල්ලා හොටෙල් එකේ නතර වෙන්නේ. ඒකට තමයි මේ. සුම්මා මම තමුස්සගේ පෙට්ටි කඩේ කඩන විදිහ කල්පනා කර ඉන්නේ. හරිද? තමුස්සේ අට මගුලක් කටවගෙන මොනවද කරන්නේ? මුදලාලි කල්පනා කරනකේ මට වැඩක් නෑ මුදලාලි. තාම මේ අපි දෙන්නගේ හතුරුකම පටන් ගත්තා විතරනේ. මේක දිගට අපි දෙන්න පවත්වාගෙන යන්න ඕනේ. අඩුම ගානේ තුන්වෙනි පරම්පරාව වෙනකන්ව කා කොටා ගන්න ඕනේ. නැත්තම් ජාතියට ඕද නැහැ. මේක කඩලා දැම්මේ නැත්තම් මම කොහෙද යන්නේ? නම අමතකුණාද? මගේ නම ධනවංශ මුදලිගේ. ධනවංශ නෙවෙයි. අන්න එක මතක තියාගනි. ඔය කොහෙද යන්නේ? මේ වානේ මේ. තේකක් බොන්නද? දාන්නවද තේකක්? දීගනින් තේ. අපි ණයටත් දෙනවා. තේ පැන්දින දින වැඩි බීමෙන් ඉරුරට සැප වැඩි වේ. Tati, come. Tati, how? I want to show you something. Me, Tati බෑනා. එයා බොක්සින් චැම්පියන් කෙනෙක්. නම අශේන් එදිරිසූරිය. එහෙනම් මෙයා තමයි අපේ දුවව වශී කරගත්තේ. නැහැ. එයා නෙමෙයි මාව වශී කරගත්තේ. මම තමයි එයාව වශී කරගත්තේ. ඔයා මිතින් කතා කරන්න හදන්නේ පාදුව. ඒ දරුවටත් ටිකක් කතා කරන්න ඉඩ දෙන්න. නැහැ අම්මි, අශේන් හරි ලැජ්ජයි. ඉතින් ලැජ්ජකාර මහත්තයා ඉඳගෙන කතා කරමු. මොකටද හිටගෙන කතා කරන්නේ? Thank you uncle. ඉලන්දාරියා මොකද්ද කරන රස්සාව? මම කෙමිකල් ප්ලාන්ට් එකක් දාන්න තමයි හිතන් ඉන්නේ. කෙමිකල්. ඔව් uncle. කෙමිකල්. ඒ ගැන දැනුමක් තේරුමක් එහෙම තියෙනවද? ඔව් uncle. මංගලේ බිස්නස් මැනේජ්මන්ට්. මැනේජර්? ඒ කියන්නේ මගේ රස්සාව අනතුරුයි. Hey, don't talk nonsense. We are serious, okay? ඩාන් ටාක් නෙමෙයි. පඩියලත් වෙන සයිස් එකක් දැන් වෙලා තියෙන්නේ. සර්. මෙයා ගේ ඇතුළට කළු කණ්ණාඩි දාලා තියෙන්නේ. නිකන් හරි බැලුවොත් නරකද? ඇත්තටම අන්ධේද්ද? එහෙමත් නැත්නම් පොට්ටේද්ද? එහෙමත් නැත්නම් නිකන් අහලා පොට්ටේද්ද කියලා. අම්මි, කියන්නකෝ මෙයාට කටවහගෙන ඉන්න කියලා. චෙක්. මොකද්ද? අස්. අම්මි, what is this? මෙයා හැමදේ ගැනම හරි අවධානයෙන් නේද ඉන්නේ. බොහොම හොඳයි. ඔන්න මං ගැලෙව්වා.
එතකොට දැන් ඔයාට ඇති දෙයක් නැහැ නේ. ඔයාගේ තාත්තගේ දේපල වලුත් ඔයාව අයින් කරලා තියෙන්නේ. අරන් ආව සල්ලිත් ඉවරයි මේ වෙනකොට නේ. ඔයා හින්දා මම අම්මා කෙනෙක් වෙන්නේ යන්නේ ආශේ. ඕකත් මට අලුත් දෙයක් නෙමෙයි. ඔයාට ඉස්සෙල්ලත් ගෑල් ළමයි කීප දෙනෙක්ම ඇවිල්ලා ළමයිනුත් අරගෙන යන්න ගියා. උන් ඔක්කොටම නම් දෙන්න ගියා නම් ඉතින් මට ළමා නිවාසයක් දාන්න වෙනවා. ඔයා මාව දාලා ගියොත් අම්මගේ ජීවිතේ නැති කරගන්න ආශේ. ඒකත් මහ ලොකු දෙයක් නෙමෙයි. ඔයාට ඉස්සෙල්ලා කෙල්ලෝ කීප දෙනෙක්ම ඇවිල්ලා සියදිවි හානි කරගත්තා. දැන් කරුණාකරලා කාමරේට එන්න. Tati, what happened to you? Why are you silent? Tati, අශෙන්ව දකින්න first time ඕන කෙනෙක් එයාට attract වෙනව නේද? එතකොට දෙවනි වතාවට දකින්න කෙනෙක්ට සර් මීට කලින් මෙව දැකලා තියෙනවද? මට නම් මේ මූණේ ලොකු අවුලක් තියෙනවා. Brando, ඔයා ඉන්ටර්ෆියර් කරන්න එපා මේ ප්‍රශ්න වලට. Okay? You are too much. How much? දුව මේ දරුවට කන්න බොන්න ටිකක් ගිහිල්ලා ලෑස්ති කරන්නකෝ. Okay. නෑ ඕන නෑ ආන්ටි. මම මස් මාළු කන්නේ නෑ. අරක්කු සිගරට් බොන්නේ නෑ. ධර්මානුකූලව ජීවත් වෙන දරුවෙක්. ඔව් අංකල්. එහෙම කිව්වොත් හරි. එහෙනම් අංකල් මං ගිහින් එන්නම්. හවසට පන්සලේ පින්කමක් තියෙනවා. ඒකට සහභාගී වෙන්නම ඕනේ. වෙන දවසක හම්බෙලා කතා කරමු. මං ගිහින් එන්නම්. යන්න. Okay. මට See you bye. පන්සලට මෙයන්ට රිවිල්ලා කතා කරලා දෙන්නද? නෑ මගේ වාහනේ තියෙනවා. වාහනයක් තියෙනවද? ඔව්. තමන්ටම කියලා? ඔව්. අනේ මාත්‍යා මම හොටලේ ගාව නවත්තන්න පුළුවන්. එන්නේ. සී දේවි දරුවෙක් නේ. ඔයාට මොනවද අනේ හිතෙන්නේ දරුවා ගැන? ත්‍රාඩ අවලං ජඩ කුපාඩි රස්තියාදුකාර බල්ලෙක්මු. Tati, ඔයා මොනවද මේ කියන්නේ? පෝසත් කෙල්ලංව යාලු කරගෙන ඒ කෙල්ලංව කසාද බඳිනවා කියලා ඒ කෙල්ලන්ගේ ආත්මගරුත්වයක් නැති කරලා දේපොලත් මංකොල්ල කාලා ඒ කෙල්ලන්ගේ ජීවිත විනාශ කරන එකෙක්මු. Please තාත්ති අශෙන්ට එහෙම බොරු complaints ගේන්න එපා. පොරු චෝදනා එල්ල කරනවා නෙවෙයි. මේක තාත්තගේ ඇස් දෙකෙන් දැකලා කන් දෙකෙන් අහපු සත්‍ය සිදුවීමක් නේ. No. I can't believe this. තාත්ති ළඟ evidence තියෙනවද? තුවෙකුට තාත්තගෙන් සාක්ෂිත් ඕනද? I know one thing. තාත්තිට ඕනේ තාත්තගේ යාළුවෙක්ගේ පුතෙකුට මාව මැරි කරවන්න. මේ මගේ යාළුවගේ පුතාව කසාද බඳින්න බැරි නම් නොබැඳ හිටපන්. උඹ හිගන්නෙක් එක්කම වරෙන් මම බන්දලා දෙන්නම්. මගේ පරම හතුරව එක්කම වරෙන් මම බන්දලා දෙනවා. හැබැයි මේ අවල මාව බඳින්න දෙන්නේ නැහැ. එහෙම කෙනෙක් ගෙනාවට පස්සේ තාත්ති යාට තකමැති වුණොත් එදාට මම මොනවද කරන්නේ? එදාට ඔයාලා මම කැමති දෙයක් කරන්න. මගෙන් ප්‍රශ්නයක් නැහැ. ඒක මගේ පොරොන්දුව. I know. Goge lapti patlo na naman. Good morning Bandara. Good morning. මේකද අර නීති විරෝධී ඉදිකිරීම? ඔව් මේක තමයි මගේ හෝටලේට තියෙන නීති විරෝධී එකම බාධාව. මේ හලෝ මෙහාට එනවා. මාත්‍යා මටද කතා කළේ? ඔව් තමුන්ට තමයි මෙහාට එනවා. මේනවා. මේ තමුන්ට විනාඩි 5ක් දෙනවා. මේ පෙට්ටි කඩේ අෆ් කරගෙන යන්න ඕනේ. එහෙම ගියේ නැත්තම් බුල්ඩෝසරයයි මේක උඩින්. බුල්ඩෝසරේ ගියට පස්සේ පාඩු වලට අපි වග කියන්නේ. දැන් මෙහෙම දෙයක්ත් තියෙනවා. මම මේකේ තේ බාස්නේ. දැන් මට සද්ද දාලා වැඩක් නැහැනේ. අයිතිකාරය එන්න කලින් මොනා හරි කරොත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් නේ. ඔන්න ලොක්කාවම සද්ද දාන්න. හැබැයි එයා නැති තැන් වල නිකන් පාට දාන්න එපා. ඊට පස්සේ වෙන දේවල් වලට අපි වග කියන්නේ. ඇයි ලොක්ක මහලොකු ඡන්දියද? ආවා සුම්මයියා ආවා ඔක්කොටම උනේ දෙන්න ආවා. ඇයි මොකද්ද ලොක ප්‍රශ්නේ? මේක නීති විරෝධී ඉදිකිරීම. මේ රටේ ගොඩාක් ඉදිකිරීම් නීති විරෝධී තමයි ලොක්කා.
ඒ වුණාට ඕඩරයක් આવොත් ඕන එකක් කඩලා දානවා. ඕඩර් ලැබුණත් ඕන එකක් කඩන්න පුළුවන් ගතියක් නෑ වගේ නේ. මේ තමන්ට අයිති නැති තැනක නීති විරෝධී ලෙස පෙට්ටි කඩයක් දාලා තමන්ට ඕන දේවල් කරන්න මේක තමන්ගේ ආණ්ඩුවද? මේ රටේ කොහෙද ලොක් ආණ්ඩුවක්? මේක නිකන් පාණ්ඩුවක් වගේ. ඒ වුණාට ආණ්ඩුවේ බුල්ඩෝසරේ පෙට්ටි කඩේ කඩනවාමයි. ගන්න බුල්ඩෝසරේ කෝල් එකක්. බුල්ඩෝසර් කතා කරනවාද මාත්‍යා? ඩ්‍රයිවර්ට ගන්න කෝල් එකක් ඉක්මනට එන්න. ඩයින පොඩ්ඩයි ඉන්න ලොක්කා. ඊට කලින් මට තියෙනවා කෝල් එකක් ගන්න. පොඩ්ඩක් ඉන්න මිස්. මෙතන බලගින්න ඇතුල් බලයල්ලා. මහරජානෝ. ඔන්න සකොද මහරජානෝ. මේ මං අර කිව්වේ මගේ පෙට්ටි කඩේ ඉස්සරහා හොටෙල් එක කරන මුදලාලි. එයා මට මේ පෙට්ටි කඩේ කරගෙන යන්න දෙන්නේ නැහැ නේ මහරජානෝ. දැන් මේ නගර සභාවේ මේ නෝන කෙනෙකුයි මහත්තයෙකුයි එක් කරගෙන ඇවිල්ලා මේ බුල්ඩෝසරයක් ගෙන්නලා මේ මගේ පෙට්ටි කඩේ කඩන්න හදනවා. කවුද කඩන්න අවසර දුන්නේ? කවුද ඔකට අත්සන් කොලේ? පොඩ්ඩක් කියනනම් ආඳුරුනේ ඕක ඔය ඔතන ඉන්න ඔෆිසර්ට දෙනවා. පොඩ්ඩක් ඉන්න මහරජානෝ මේ මහත්තයෙක් ඉන්නවා. මාත්‍යා ගුණාද? මහරජානෝ මේ මහත්තයා බෝඩ් එක ගන්න නැහැ මේ පොඩ්ඩක් ඉන්න මේ නෝන කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඒ නෝන නම් ගොඩක් සරයි. ඉන්න මම එයාට දෙන්න. මට අපේ මහරජානෝ මේ දෙන්නම ෆෝන් එක ගන්න බයයි. මම ලවුඩ් ස්පීකර් දාලා තියන්නේ මේ මහරජානෝ. කියන දෙයක් කියන්න. අමුසෙලාට කවුද උතෙන්ට යන්න කිව්වේ? අමුසෙලා දැන් කෙලින්ම ගෙදර යනවා. ආයෙ වෙන්නට එන්න එපා. ගෙදරම යනවා ගෙදරම. ඔය පෙට්ටි කඩේ දාගෙන ඉන්නේ අපේ හොඳ පාක්ෂිකේ කාර්ය. අමුසෙලා දන්නවද? මිනිහා ගාල්ලේ. එයාගේ කඩේට මොනවාරි වුණොත් අමුසෙලාට මොනවද වෙන්නේ කියලා තමුසෙලා බලා ගන්නවා. හරිය. නැත මොකුත් කරන්නේ නැත. අපේ මහරජානෝ මොකුත් කරන්නේ නැහැ කියලා කියනවා. හැබැයි මේ අනේ මහරජානෝ මේ මං කිව්වේ අපේ මේ හෝටලේ ඉස්සරහ ධනවංශ මහත්තයා. එයාගේ හෝටලේ උඩ තට්ටුව නීති විරෝධී. ඒක කාටවත් පේන්නේ නැහැ. මේ දුප්පත් මගේ පෙට්ටි කඩේ තමයි හැමෝටම පේන්නේ. කවුද ඔය ඇවිල්ලා ඉන්න නිලධාරියා? බණ්ඩාර. ඔය හෝටලේ යට තට්ටුවක් තියෙනවා සම්පූර්ණම නීති විරෝධී. හරිය. අඩලා දානවා හෝටලේ යටම තට්ටුව. ඇඩුවොත් මගේ හෝටලේම බිමට වැටෙනවනේ. හරි. එහෙනම් උඩම තට්ටුව කඩලා දානවා. හරිය. හරි මහරජානෝ මේ බොහොම ස්තුතියි. මේ මං තියන්නම් එහෙනම් තෙරුවන් සරණයි. වැඩේ උන් නැත්තම් මං ආයි කෝල් එකක් දීලා කියන්නම්. නෑ එහෙම වෙන්න අපේ හෝටලේ කඩ. Where's the TikTok doing today? Shall we take a selfie? Netan a selfie. Yeah. Okay. කොහොමද වැඩි? ඕනම කෙනෙකුට වෙලාවක් තියෙනවා. මෙච්චර කල් මම මේක කෙරුවේ වීලුවට වගේ. අදින් පස්සේ මම තමුසෙට ඉන්න පරමාතුරා. මගේ යාළුවගේ පුතාව කසාද බඳින්න බැරි නම් නොබැඳ හිටපන්. උඹ හිගන්නෙක් එක්කම වරෙන් මම බඳලා දෙන්නම්. මගේ පරමාතුරාව එක්කම වරෙන් මම බඳලා දෙනවා. හැබැයි මේ අවල මාව බඳින්න දෙන්නේ නැහැ. චුරි කොල්ලා. මටද? ඔයා නෙමෙයි. මෙහා. මම යා. මම කතා කරන්නේ. ඌමන ඔයාගෙන ඔයා මගේ ළඟට එන්න. බලපල්ලකෝ කොල්ලගේ සයිස් එකකටද කතාව? මගේ වැඩේනේ. මම්ම ගිහින් කරගන්න. ඔයා ඔය එන පොටෙන් මට තේරෙන්නේ මට කියලා ලොකු වැඩක් කරගන්න යාගේ. මේ මට ඇත්තටම ආගෙන් උදව්වක් ඉල්ලන්න තියෙනවා. හලෝ කියන දෙයක් ඉම්මන්ට කියන්න. මට ගෙදර යන්න ඕනේ. මට තා වැඩ තියෙනවා. මේ ඔයාලගේ අර පෙච්ච කඩේ සුමයට මං කැමතියි. මට යාළුවෙක් නදව කරන්නකෝ.
හරි උදව් කරා කියලා මට ලැබෙන වාසිය මොකද්ද? මම UK ඉඳලා එනකොට චොක්ලට්ස් ගොඩාක් ගෙනාවා. දැනට මේක ගන්නකෝ. චොකලට් වල වැඩ කළේ ඉස්සර. දැන් කාලේ වැඩක් කරව ගන්න නම් සාධාරණ ගාණක් ගෙවන්න ඕන. මේ කාලේ ජීවත් වෙන්නත් හරි අමාරුයිනේ. දැන් ඉතින් ඔයා කීයක් වගේ මගෙන් බලාපොරොත්තු වෙනවද? එහෙම ෆික්ස් රේට් එකක් නැහැ. සාධාරණ ගාණක් ගෙවන්න. වැඩේ දෙන්න තිත්තට. Okay. Advance. ඔයා හරි සාධාරණ කෙනෙක් නේ. මම මුලින් දන්නා නම් ඔයා ළඟට එනවා. හරි දැන් මගෙන් මොකක්ද දෙන්න ඕනේ? ඔයාට කරන්න තියෙන්නේ Got it? හරි මට තේරුණා. සුම්මයියා හින්දි පිචර් එකක වගේ ඇවිල්ලා අක්කව ගඟේ බේර ගන්නවා. අර අක්කලා ඇවිල්ලාද කොහෙද? යන්නේ ඔල්ලෙන් වගේ. බලන්න අර අක්කලා සින්දුස් කියනවා. මොකද කරන්නේ? මෙයා කිව්වේ බේරගන්න කියලානේ. මිනිහෝ බේරගන්න කියලා කිව්වේ උඹෙන් එයාව බේරගන්න කිව්වේ මට. මං ඒක දන්නේ බලන්න. මං එයාව බලාගන්න. ආවෙතන. යකාවන් ඉදින්. සෝරි අරයකින් කරදරයක් වුණානේ. බය නැතුව මෙතන නාන්න. ඔතන එච්චර ගැඹුර නෑ. මං එන්න. No, don't go. මම ඔකට යහකින් ඉන්න ඉඩ තියන්නේ. සර් ගිය පාරත් ඔය පෙට්ටි කඩේ එකත් එක්ක හැප්පෙන්න ගිහිල්ලා දඩාවතේ ගිය බල්ලෙක්ගේ ගුටි කාලා ආවා. මං තෙල්පත්තු ගාලා හොඳ කළා. ඔන්න දැන් මේ පාර සාලුලා උනේ. ඕක මගේ හෝටලේ උඩ තට්ටුවම කඩලා දැම්මේ. සර් ඕම තද වෙලා පස්න විසඳන්න බෑ සර්. ඕම කේන්ති ගියාම ඔළුව කැක්කුම එනවා. ඔළුව කැක්කුම ආපුවම පෙසරක නගිනවා. පෙසරක නැග්ගාම අංශභාගයට එනවා. අංශභාගයට ආපුවම සදා සුත්. දැන් බලන්න මේ ඔළුවට ඕඩි කොලම් ගැලුමකට වඩා දැම්මා. ෂේ. අන්දන්න දෙව්ගනේ. තාත්ති. දුව තාත්තට මොකද මේ වෙලා තියෙන්නේ? මට පොඩ්ඩක් ඔළුව රිදෙනවා. ඇඟත් ටිකක් ප්‍රශ්නයි වගේ. තාත්තියන් පහලට. තාත්තිගේ ඔය අසනීප තප්පරෙන් හොඳ වෙලා යයි. කවුරු හරි දොස්තර කෙනෙක් ගෙනාවද? ડોක්ටර් කෙනෙක් නෙමෙයි. තාත්තගේ අලුත් බෑනා. යකෝ එක මාර වැඩන්නේ. සිගනල් මාරු කරනවා වගේ කොල්ල මාරු කරන්න මාර රටක් නෙමේක. You shut up, idiot. අනේ තාත්ති අංකෝ ප්ලීස්. එයා ආවිල්ලා බලන් ඉන්නවා. හරි. Please, තාත්ති. එහෙනම් යන්. ඉක්මනට ගිහින් බලලා එයා යවමු. කීනම් හොඳයි. මගේ තාත්තා මොනවා කරන කෙනෙක්ද? අම්මට මේක කොහොමද මෙහෙට ආවේ? කවුද මාව දැකලා උනාංග ගත්තේ? පැනල කොහොමත් මාමන්ඩිට බයයිනේ තාත්තේ. And he's so shy. ලැජ්ජයි. දුව කොහොමද ලැජ්ජකාරයවම තෝරගන්නේ? සර්
ඉස්සෙල්ලාව එකාගේ ඇස් දෙක අවුල් වුණාට මුගේ නම් මුළු මූණම අවුල්. What the hell are you talking? එල්ලද බොල්ලද බෙල්ලද මම දන්නේ මූණ හංගනවා. හරියට උමම්මියා වගේ. හා දැන් ඉතින් හොඳ පිරිමි ළමයාගේ මූණ ටිකක් පෙන්වුවා නම් හොඳ චූටි මහත්තයා වගේ මූණ පෙන්නහකෝ. මගේ මූණ දැක්කොත් ඔයාට කරකැවිල්ල හැදෙයි. නැත්තම් කුණාටුවක් වගේ ඉෆෙක්ට් එකක් එන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒ තරම් මූණ ලස්සනද දැක්ක ගමන් කැරකිල්ල හැදෙන්න. ඉවඩ හා පෙන්නමු. ඔය මූණ පෙන්නනවද නැත්තම් මං බලෙන් බලන්නද? බලෙන් බලලා අපේ ගමේ අයියා කෙනෙක් අවුරුදු 4කට ඊරේ ගියා. පෙන්නන්න කිසිම අදහසක් නැහැ. ඔයා ඔච්චරටම බල කරනවා නම් පෙන්නන්න. තාත්තා මොකද උනේ? මනුස්සය කටව ගන්නවා. තාත්තා විපට හොස්පිටල් එකට ගෙනල්ලා යනවා. එයාට නම් සුවරකට මේ මීමස් පොරේ. මීමස් පොරේ නම් යකඩ කෑල්ලක් දෙන්න. යකඩ කෑල්ලක් අතර දුන්නට වැඩක් නැහැ. යකඩ කෑල්ලක් අතර දීලා මේ ගඳ ගන්න මේස් එකක් නැහැට තිබ්බත් මෙයා ඉතින් ආයෙ නැගිටින්න ඉන්ටර්වල් එකෙන් පස්සේ. මොනවද බලන් ඉන්නේ? ඉල්ල මොනවාරි කාලා බීලා එනවා ඉන්ටර්වල් එකේ. ධනේ ඕ ධනවංශ මහත්තයා සර් එක්චාර් පැටි කියලා ඉතින් ධනේ කොහෙද ඔයා? ධනේ අනේ මේ ඉක්මන් කරලා එළියට එන්නකෝ ධනේ. අපිට ලොකු කරදරයක්. අනේ ඉක්මන් කරන ධනේ. මේ කියෝ ඉන්න වෙලාවක් නෑ ඉක්මනට එළියට එන්න. මොකද මේ කලබලේ? මේ අහන්න අපේ දූ මට වොයිස් මෙසේජ් එකක් කියලා. මේ අහන්නකෝ. නෑ ශාන්ති අහන්න දෙන්න. හරි ඉන්න මේක දාලා දෙන්නක. මේ අහන්න. මේ සුමයි මම යද අනිවාර්යෙන්ම ඔය තමයි මේ සේරම. ඔයාම තමයි මේ හැමදේම මේක අහගන්න දීලා. අපි දින අනිවාර්යෙන්ම මැරි කරනවා. යන්. ඔයාට මේ ටවල් එක පිටි කියලා කලිස වැඩගෙන එන්නේ. කලිස මේ වැඩක් නැහැ. රෙදි නැතුව පාරේ යන්න වෙන්නේ. යන් ඕක නවත්තන්න ඕන නම්. අරම්පොලගේ සුමිත් විජේ කුමාර වන මොහු ආරම්පොලගේ සුමිත් කුමාර වන මොහු අද සිට ශිහාරා උමේෂි මුදලිගේ වන මාගේ ස්වාමි පුරුෂයා වශයෙන් බාර ගන්නා බවට නවත්ත බලෝ ඔය වැඩේ. නවත්ත බලෝ ඔය මගුල. ඔය වැඩේ දිගටම කරගෙන යන්න. මම එයාගේ වැඩේ බලා ගන්නම්. අතරමං තුවාය අතරමං. මාරුගේ පැත්තද මගේ පැත්තද? මං කොයි පැත්තේ හිටියා? මේ වැඩේ කරන්න ඕන. අතාරින්න බා. මිස් දෙකටම ගියාගෙන යන්න. අරම්පොලගේ සුමිත් විජේ කුමාර වන මාගේ ආරම්පොලගේ සුමිත් කුමාර මන් තමයි. අද දින සිට ඕ මගේ භාර්යාව වශයෙන්. අතාරින්න බා. මගේ භාර්යාව වශයෙන් දිවුරා පොරොන්දු වෙමි. හරි බාර ගන්න. අතාරින්න බා. අත්තර ගහලා තියන්නේ ආයි ගහන්න දෙයක් නැහැ. වෙලාවේ තුවාල අල්ලන් ඉන්න බෑ. දඟලනවා හරකවාගේ. නිදානුකූලව කසාද බැන්දා. ඒ වගේම වෙන්න ඕන හැම දෙයක්ම සිද්ධ වෙලා ඉවරයි. දැන් ඔය දරුවා මෙහෙන්න. දැන් ඔය දෙපළ දෙමාපියන්ගේ ආශිර්වාද ගන්න. යන්න. මේ ඔය යන්නකෝ. No, I feel so scared. You go first, please. ගෝවස් කියන්නේ යන්න පුළුවන්ද? බලන්නකෝ. ලොප් වෙච්ච කුළුමීමෙක් වගේ ටවල් එකකුත් අරගෙන. I told you, I can't go. Please. මනමාලයා. I go you come on. මනමාලයා මෙහෙන්න. දැන් පියාට වැදලා අවතර ගන්න යන සුබ මොහොතේ. එපා. මගේ සුබ පතන් මඩම්. මොකටද මිනිහෝ සුබ පතන්නේ? මගේ පරමහතුරට මගේ දුවව කසාද මන්දලා දීලා. මං කවුද කසාද මන්දලා දුන්නේ? කවද කියන්නේ? ඔබ මගේ තුවා යල්ලා නොහිටියනම් මං ඔය කසාද වෙන්න දෙන්නෙම නැහැ. තුවාලක් අල්ලන් හිටියාම කසාදයක් කරිනවද? මැඩම් මට නම් හිතෙන්නේ සර්ගේ ඔළුවේ වයර් මාරු වෙලා තියෙන්නේ. මම උට කඩ පැලෙන්න දෙකක් දෙනවා. මේ මට තේරෙන්නේ ඔයා මේ මොනවද කියවන්නේ කියලා. දැන් ඔය මොන කසාදයක් කියලාද කියන්නේ? ශාන්ති මේ බ්‍රැන්ඩ්වා මගේ තුවාය අල්ලන් නොහිටියානම් තුවාය? තුවායකෝ. මේක මාර තුවාලයක් වුණානේ.
මොන තුවායේද? ඕ මිනිහෝ මගේ තුවාය ලේන්සුවක් කරන්න නැති මගෙන් අහනවා තුවායක් ඕ කියලා. අම්මටසිකි මම මේ ඊනයක්ද දැකලා තියෙන්නේ මගේ දුව කසාද බැඳලා නෑ මං තුවායක් ඇඳන් ඉඳලා නෑ නෑ අනේ නෑ මේ ඒක නෙවෙයි මේ කොහොමද අනේ වට සිහිය නැති උනේ රැන්ඩෝ මොකද මට සිහිය නැති උනේ සිහිය නැති උනේ කොහොමද කියන්න නම් මම දන්නේ නෑ. හැබැයි සිහිය ගන්න වින්ද දුක දන්නේ මම. වත්තේම තියෙන යකඩ කොටුව ගෙනල්ලා එකට ගැහුවා. අර සපත්තු මේ ස්මරණය ඔක්කොම ගෙනල්ලා කටේ ගැහුවා. ඒ සියාවේ නෑ නිසා. අර බලන්නකෝ. කොළොන්නා කුණු කන්ද වගේ බඩු. තව සතියක් දෙකක් මෙහෙට වෙලා ෆුල් ආතල් එකේ ජොලිය ඉන්නකෝ. ඉඳලා ඊට පස්සේ ගමේ ගිහිල්ලා ගෙදර බලාගෙන ඉන්න ඈ. මේ පොඩ්ඩක් වොෂ්රූම් එකට ගිහින් එන්න. ඊටකම් මෙතන බලාගන්න. එක්ස්කියුස් මී එන්න. හලෝ ජිනේ ඔබලා ගියාත්නේ මචන් නේද එද්ද කොහෙද මගේ වාසනාවට ඔබ මේ වෙලාවට හම්බුනේ අපේ අප්පච්චි දැක ගමන් ඔබට විසුමක් වෙන්නේ නෑ ඔබ මොකටද බණ්ඩාර වෙලාවේ මම ආව මනමාලියෙන් බලන්න මේ තියෙන පින්තූරේ උඹ නැතුව මගේ කිසිම වැඩක් හරියන්නේ නැහැ ඒකනේ දෙයියෝ දුන්නා වගේ උඹ මෙතෙන්ට ආවේ මට එන්න කිව්වේ 6ට වෙලා තියෙන හින්දා මං ආවා මේ ෆිල්ම් එක පොඩ්ඩක් බලන්න පික්චර් එක බලලා ඉවුනාට පස්සේ අපි බලමු හැබැයි ඔව් ලස්සනයි අනේ ඒ උමේෂි අනුපේ බොයිෆ්‍රෙන්ඩ් ඉන්නවා Which one? අරු පිටි කඩේ බෝයානේ මේ අන්නන්න අපොච්චේනෝ බුගිල්ල හැංගියා We do one thing, okay? අපි යමු වට යමු. Okay. Give me phone with hand free. Pick up. Okay. Answer kar. Hello. කවුද කතා කරන්නේ? අයියට මාව මතක නෑ. කොයිද මේ උඩ බලාගෙන යන්නේ? පිස්සුද මන්ද? නාකි විසේ. කවුද? අයියාගේ ඔය පෙට්ටි කඩේ හදන වෙලාවේ මං අයියට කරපු උදව් මතක නෑනේ. උමේෂ් නේද කතා කරන්නේ? මං හිතුවා මගේ හිතේ තද කරන් තියෙන ආදරේ ඔයාට කියන්න. මේ මට එහෙම කෙනෙක් මතක නෑ. මොකක්ද ඔයාගේ නම? මගේ නම ඩයනා. මගේ නම ඩයනා. හෙලෝ මොකද නිශ්ශබ්ද? ඇයි අයියා කතා නැත්තේ? මේ බොරු කියන ලෑස්ති වෙන්න එපා. මම එහෙම ඩයින කියලා කෙනෙක් හඳුරන්නේ නෑ. අයියා මාව මුණ ගැහිලා කතා කරන්න කැමතිද? එහෙනම් හවසට ඇල්ලට එන්න. අපි කතා කරමු. හරිනේ එහෙනම්. ඒත් ඉතින් ආවත් කොහොමද මං ඔයා වඳුරගන්නේ? අනිත් එක මේ මට නම් හිතෙන්නේ ඔයා මේ කරන්නේ බොරුවක් කියලා. මම මොකටද බොරු කරන්නේ? මම රත්පාඩ ගවුමක් ඇඳගෙන ඉන්නේ. ඔයා එනකම් ඇල්ලි ටවුන් එකේ බලන් ඉන්නවා හවසට. අපි එතනදී හම්බෙමු. මේ මට පොඩි බිස්නස් වැඩකට එළියට යන්න වෙනවා. තාත්තා ෆිල්ම් එක බලලා පරිස්සමට එන්න. නෑ මටත් මේ පික්චර් එක බලන්න ඕනේ මාත් එන්නම් උඹත් එක්ක යන්න නෑ මං තනියම යන්න ඕන. තාත්තා එක්ක ගිහලා හරියන්නේ නෑ. පැහැන්නේ නැතුව කියන දේ අහන්නකෝ. තාත්තා කෙනෙක් වුණාම. ෆිල්ම් එක බලලා පරිස්සමෙන් එන්න. දිනවද? නෑ. උම්මයි කොහෙද මේ වටේ කරකෙන්නේ? කාවද හොයන්නේ? මොකද ගිනාංග බැහැ නැතු මේ උන්තර වානේ පොඩ පාක් කරගෙන ඉරපන් හරියට මම යාට කිව්වා කොයිද කියන එකක් අහන එකක් කිය ඩයනා මේ කවුද ඩයනා මේ එක්ස්කියුස් මී ඔයාගේ නම ඩයනාද ඔයා චාල්ස්ද
මේ අපෝතක් බලාගෙන යනවද යන්න? ඉන්න තැනකින් ඩයනා හොයාගෙන. sorry හරි. හැටි විතරක් ඉස්සෙද්ද කොහෙද? excuse me have you seen a girl wearing a red color frock? දැන් පාරට ඇවිල්ලා ඉන්නේ. sorry no idea. thank you මේ excuse me Diana ඈ එංගලන්තයට එනද පාර්ලිමේන්තුවට එනද? මේ නෑ මම මේ බැලුවේ මට උදව් කරපු ඩයනා එයාව හොයන්න මේ ඔයාට උදව් කරපු ඩයනා ඔයා අඳුරන්නේ? ඕක මහා පරණ ක්‍රමයක් කෙල්ල සෙට් කරගන්න. පොලිසියට කතා කරන්න ඉස්සෙල්ලා යනවා යන්න. අනේ sorry පොලිසියට කතා කරන්න එපා. මේ ඔයාද මට කතා කරේ? ඔව්. තනම් මේ ඔයාව මේ මතක නෑ මේ ඔයා මොනවද මගෙන් බලාපොරොත්තු වෙන්නේ? රුපියල් 5000. 5000ක්? ඇයි වැඩිද? වැඩි නම් එහාට මෙහාට කරගමු. මෙතන ඉඳලා කතා කරනවට වැඩිය හොඳයි. අතන හොඳ හෝටලයක් තියෙනවා. එතෙන්ට ගිහලා කතා කරමුද? එතෙන්ට පොලිසියෙන් පයින්නෙත් නෑ. එන්නේ යන්. මේ ඔයා මේ ඩයනා නෙවෙයිද? ඔයා හිතන්නකෝ මං ඩයන කියලා. රාජකුමාරියකගේ ෆීල් එකක් දෙන්නම්. අම්මෝ. අනේ අයියේ අපිට කතා කරන්න පුළුවන් ඉන්න අයියේ. මේ අයියේ ඉන්නකෝ. ඉන්න. බේරගනියෝ. අනේ අයියේ. අනේ අයියේ. අනේ අයියේ ඉන්න අයියේ. ඒ කෙල්ල මොකටද බං ඇල්ලට එන්න කියන්නේ? ඇල්ලට නැතුව මිනි කඩත්තට එන්න කියනවා. යකෝ මේකි ඩයනා වගේ නෙමෙයි. මේ මේරියන් ජෝන්ස් වගේ මගේ පස්සෙන් එලවන්නේ. යකෝ මේ මට මෙහෙම දෙයක් වෙන්නේ පළවෙනි වතාව. කවුද දන්නේ ඒ දරුවා තාත්තව හොයනවද කියලා බං? අනේ කට වහගෙන හිටපන්. මචං මේ ඇල්ලේ කොහොමද බං ගෑනු ළමෙක් හොයන්නේ? මේ කඩේක නම්බරයක්වත් දීලා නැහනේ. මෙහෙම ඉන්නවද? නැහනේ බං. අනේ මන්ද. මේ නංගිද මට එන්න කීවේ. නංගි අයියගේ හැටි විතරක් යන මෙතනින්. යන්න. මේ නංගි නේද මට එන්න කීවේ. පිස්සුද? අනේ මතක නැද්ද? ඔයානේ මට ඇල්ල ටවුන් එකේදී හම්බ වෙන්න කීවේ. මංවාගේ හැන්ඩි කොල්ලෙකුට ඔයා ගැලපෙනවා. මෙයාට හම්බෙන්න කියලා තියෙන්නේ. ඇයි අද වෙන්නේ? අනේ මැඩම් මේ වගේ මිනිස්සුත් එක්ක කොහොමද ගෑනු ළමයි පාර බහලා යන්නේ? ඔයාට මාව මතක නැද්ද? අර පික්චර් රෝල් එකේදී හම්බ ඕ පුදුම කරදරයක් නේ. බලා මේ අර කෝකියා නේද? උඹලා දෙන්නට මං කිව්වා අය අහුවෙන්න එපා කියලා. ට්‍රාන්ස් වල ආව ගමම්ම ඉස්සෙල්ලා හම්බෙන්නේ මුන් දෙන්නවනේ මට. වලත් දෙන්න වරගෙන. මුන්දලා දාගන්න. පොලිසියට යන්න කියලා දෙන්න. ශබ්ද කර බැලද්ද කියලා. ඔගොල්ලෝ පොලිසියට පොඩ්ඩයි මේ එනවා. මං ආයෙ නැත්නම් මොකද වෙන්නේ? තාත්තා කෙනෙක් හින්දා පුතාගේ ආත්ම කරුත ඉවරයිනේ. මේ තාත්තා ගිහලා ගාලා බස් එකට දාන්න. තාත්තාවේ සතිය දෙකක් විතර ඉඳලා යන්නේ. නෑ මෙයාව හදන්න බෑ මෙහෙ තියාගත්තත් මේ කොහෙටියත් එකයි හදන්න බෑ. යන්න ගෙදර යන්න. දැව ගිහලා දාන්න. හෙලෝ. ධනවංශ මුදලාලි. මොකද මේ හදිස්සියෙන් මාව මතක් වෙලා? පුළුවන් තරම් ඉක්මනට මගේ ගෙදරට ඇවිල්ලා මාව හම්බ වෙන්න. මේ මහදිස්සියෙන් බෑ. තාම මම මේ මකුල් සුට් මාලත් නැහැ. මිනිස්සුયો
පැරෙන්ඩ ඉස්සල්ලා අවමංගල්ලෙට ඇඳුම් මහන්ඩ අවශ්‍ය නෑ. ප්‍රමාද නොවී එනවා ඇවිත් මාව හම්බ වෙනවා. මේ දැවති ප්‍රශ්නයමත් තියෙනවනේ අපි දෙන්නා කතා කරන්න. රයිට් මම පුළුවන් තරම් ඉක්මනට එන්න. මේ කොහෙටද එන්න ඕනේ? හෝටලයටද එහෙම නැත්නම් ගෙදරටද? මිනිස්සු කෑවට බිව්වට කමන්නේ. හැබැයි මීහරක් වගේ හැසිරෙන්න නරකයි. මේ බෝතල් පාර දාලා කුඩු කරන්නේ ඇයි? කාටද ඔය මීහරකා කිව්වේ? මම ගහන්නේ අයිනෝ විතරයි. මේ ඔයාට පිස්සුදනේ මේත් එක වෙයි වලිදා ගන්න. නැගිටින්නනේ. යාවිල්ලා මේ බොක්සින් චැම්පියන් කෙනෙක් නේ. මෙයා ගැන දන්න මිනිහෙක් මේත් එක වලිදා ගන්නවා. තමුසෙට මැරෙන්න ඕන වෙලාද? තේරුම් කරලා දෙන්න. තේරුම් කරලා දෙන්න තමයි හදන්නේ. මේ උඹට පිස්සුද? මෙයා එක ගහගන්න යනවද? මෙයාවිල්ලා මේ බොක්සින් චැම්පියන් කෙනෙක් නේ. හරිද? උඹ කොච්චර ගැව්වත් මෙයාට රිදෙන්නේ නැහැ. උඹටම තමයි රිදෙන්නේ. ඔන්න බලන්න. ඔන්න මම පාරක් ගහනවා දැන් බලාගන්න. දැක්කද? මෙයාට ඒව ගානක්වත් නැහැ. ඔන්න බලන්න. ඔන්න තව පාරක් ගහනවා. විනේ කුඩ මේ පාර ගැහුවනම් ඌ හතර ගාත දාලා වැටෙන්නේ. මෙයාට ගානක්වත් නැහැ. ඔන්න අතින්නේ ගැහුවේ. ඔන්න පයින් ගන්නවා. නෑ. එයාට පාරක් ගහලා පෙන්නන්නම. එයාට තේරුන්නේ නැහැ මං ගහලා පෙන්නන්න. නෑ එයාට තේරුණා. හොඳටම තේරිලා. මේ වාගේ නංගිල ඉන්නවා දැක්කෙත් නෑ. සමා වෙන්න ඕනේ අපෙන් කරදරයක් වුණා. අංගිලා නෙවෙයිද? ගර්ල්ෆ්‍රෙන්ඩ්ස් ආද? දෙන්නෙම ඉන්නව නේද? හොඳයි. හරි. එහෙනම් එන්ජොයි කරන්නකෝ. හරි. එන්න. යමන්. ඔයාට ඇත්තටම රිදුනද? මෙයාට ඇත්තටම රිදුනා. මෙයා බොරු කරන්න. එයා ගහපු එක ඔයාට රිදුනා නේ. මල්ලි යනවා. රිදුනා නම් නංගිලා ටිකලා අත ගාව ගන්න. ධනවන්ත සමුදලාලි. ඇයි මට හදිස්සිය වෙන්න කිව්වේ? ඇතුළට ඇවිල්ලා කතා කරමු. thank you. එනවා. මං එනවා මේනවා. මේ බලන්න. එකවරක් ඇඟට දැම්මට පස්සේ ආපහු ජීවිතේට ඇඟට දාන්න. පරාදෙනේ දීලා බේසම් ගන්න පුළුවන්. තමුසේ ඉතින් තමුසේ බෝතල් පත්‍රකාරයනේ. මේ බලන්න. මේ පයට දාන සපත්තු එක සැරයක් දැම්මට පස්සේ ආපහු පයට දාන්නෙම නැහැ. ඒ කියන්නේ ගැලවෙනවද? එනවා. තව පෙන්නන්න. මේ තියන්නේ දුවගේ රත්තරන් බඩු. තමුසේට උස්ස ගන්නත් බෑ. මේ තියන්නේ කෝටි ගණන් වටින්. තමුසේ දැකලා තියෙනවද? අඩුතර. තමුසේට මොනවද තියෙන්නේ? මෙතන තියෙනවා නිල් මැණික්, රතු මැණික්, කහ මැණික්, රත්තරන් බලනවා. තමුසේට මොනවද තියෙන්නේ? මට ඉතින් මගේ පෙට්ටි කඩේ තියෙනවා. අනිත් එක ඉතින් මේ මං මුදලාලිගේ දුව ඇමරිකාට මේ ඔක්කොම මගේ අත පුරවල කනට දෙන්නේ. තමුසේට අයිසේ මේ බෑග් එකවත් උස්ස ගන්න පුළුවන්ද? තමුසේ කොහොමද මගේ දුව බලාගන්නේ? උස්සනවා නම් ඉතින් මට බෑග් එක විතරක් නෙවෙයි. ඕන නම් මුදලාලි වුණත් උස්සන්න පුළුවන්. ඕන නම් ඉතින් මේ බෑග් එක උස්සගෙන දුවන්නත් පුළුවන්. කොහෙද දුවන්නේ? නෙවෙයි. බෑග් එක අරන් දුවන්නේ මනුස්සයෝ. හොරෙක් මෙන්න හොරෙක් අල්ලපන් ඕකව ඔය ඉතිය අම්පටියා ඔය බෑග් එක අරගෙන අල්ලපන් ඔක හොරෙක් අල්ලපන් ඔය බෑග් එක අරගෙන අල්ලපන් ඔක හොරෙක් අල්ලපන් ඔය බෑග් එක අරගෙන එක ඔක අල්ලපන් ඔය බෑග් එක අරගෙන එක ඔක අල්ලපන් ඔක හොරා අම්මා අයියෝ
ඔක නෙවෙයි යකෝ. බෑග් එක අරන් දුවන එක. කොහොම නැවතියා කොහොම නැවතියා. මේ දෙක කොහොම නැවතියා. මෙහෙ වරෙල්ලා. මෙහෙ වරෙන්. මෙහෙ වරෙන්. මාව හොස්පිටල් දාන්න අයියෝ. මුදලාලි අල්ලගන්න. සුමෝ නැවතියා. නැවතියා සුම. නැවතියා. කොහොම නැවතියා. තමා කවුද? කොහොමද එකපාරටම කඩාගෙන බින්දගෙන එන්නේ? සර් මේ බෑග් එකේ තියෙන්නේ සර්ලාගේ ආයතනයට පෙන්නන්න නැතුව ආදායම් බදු නොගෙවා හම්බ කරපු සල්ලි තියෙන කළු සල්ලි. අන්න ඒවයින් හදපු රත්තරන් බඩු. මේ රත්තරන් කොහොමද තමන්ගේ අතට ආවේ කියලා මට කියනවා. සර්ට කියන්න සර්. මේ වයිතිය කාට මම ගේමක් දීලා සර් මේ වරගෙන ආවේ. සර් ඔය ඇවිල්ලින්නේ මෑන්. අහුවෙන්න එපා. සුදුවට හිටියට ඇතුළා පට්ට කලුයි. කළු සල්ලි. මෙයා කියන්නේ ඇත්තද? මේ රත්තරන් වල අයිතිකාරයා තමන්ද? නෑ ලොක්කා සෝරි සර් මගේ නෙවෙයි මම මේ වෙන තැනකට යන ගමන් දැකලා හැරුනේ මම මේ උඩට යනවා පල්ලෙහාට යනවා මම යනවා අමූලික බොරු උඩ යනවා පල්ලෙහා යනවා කියන්නේ මෙතෙන්ට ආවේ ඔය බය වෙලා යන්නේ මං කිව්වේ තමන් මේ රජයට කරපු සේවයට තමන්ට ලොකු ටැග්ගක් මේ රජෙන් ගෙවනවා ඇත්තද කීයක් වගේද සර් 10ක් විතර වගේ 10 නේ ලොකු ගානක් නේද සර් මේ මම මොකද්ද කරන්න ඕනද දැන් තමන්ගේ නමයි තමන්ගේ ඇඩ්‍රස් එක තමන්ගේ ටෙලිෆෝන් නම්බර එක මේ නිල්මිනි මිස්ටර් දීලා මේ සෝරි මම මේ ප්‍රතිපත්තියක් විදියට කෑන ළමයින්ට ෆෝන් නම්බරේ ඇඩ්‍රස් දෙන්නේ නැහැ ඔයාගේ ආවොත් ඒව මුදලාලි අන්තිමට පාරට වැටුණා නේද ඈ මොකෝ කටත් ලොක් වෙලා ඉතින් අපි දෙන්න අතරේ පරතරේ නැති වෙලා අපි දෙන්න එක ලෙවල් එකට ආවිලා නේ දැන් ඉතින් මට ඔයාගේ දුව දීලා දාන්න ඉවරයි ඒ චමියා මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් ආයිබෝන් දනවස් මුදලාලි දනවස් මුදලාලි මොනවද කන්නේ කණ්ඩ සපත්තුවදී ඒ චමියා අපේ දනවස් මුදලාලි සපත්තු පාරක් කන්න ඕනේලු ඕදණ්ඩි අලුත් ඔද්ද සපත්තුත් එක්ක කෑවා අන්න නෙවෙයි ඕදියෝ මගේ සපත්තුවට පැලෙන කා මේ ධනවංශ මුදලාලි කියන්නේ මේ ව්‍යාපාරික ස්ථාන ඉස්සරහා මේ අස්සලාඩන් එල්ලනවනේ ඇස්වහ කටවහ යන්න සපත්තු එල්ලපු දවස් ඉඳලා ඇස්වහ කටවහන්න ලාච්චෝ පිරෙන්න සල්ලි මට වෙන්නේ මේ මට වැඩ කරලා තියන්නේ අස්සලාඩම නෙවෙයි ඌරුලාඩ සුම්මා හොඳ ඉතින් මගේ සපත්තුව දිවන් ඇන්ඩෝ තමුසේ මගේ හොටේල් එකේ මැනේජර්ද පෙට්ටි කටේ මැනේජර් තමුසේ මොනවද මෙතනට වෙලා කරන්නේ කෑම කාලේ යන්න ආවා සර් ඇයි උඹට මගේ මවුන්ට් හෙවන් හෝටලේ කෑම ගිරෙන්නේ නැද්ද ඒකෙන් කෑවොත් එහෙම සර් මට පඩිය ආපහු සර්ටම දීලා යන්න වෙනවනේ එතකොට මගේ අනාගත සැලසුම් ඒවට මොකද වෙන්නේ යකෝ මේ UK ඉඳන් ආපු ගෙස් මගේ මෙයා විතරක් නෙමෙයි සර් අර ඉන්දියන් කාර්යය ඇමරිකන් කාර්යය ජර්මන් කාර්යය කොරියන් කාර්යය මේ ඔක්කොම කන්නේ මෙහෙන් කන්න දෙනවා නම් අපිට බොන්න දෙනවා නම් අපිට මොනකෙන් ගෙඩියද තව ඕන කියන්නේ හැබැයි ඉතින් වැඩි ඒක තමයි මේ හදනත් ගන්න මේ අත්‍යන්ත තියෙන මේකප් ෂොප් එක අත්‍යන්ත ගන්න බ්‍රෑන්ඩ් එක තියෙනවා අනිවාර්යයෙන්ම තියෙනවා
නුඹේ boyfriend එනවා. Oh, I don't like him. Pharmacy brand එක තුමුද? ඔයාට මේක තියෙනවද? හයි. හයි. මේකෙන් දෙකක් විතර ගම නේද? ඇයි මේ? මං එහෙ ඉඳලා මෙහාට එනකම් ෆලෝ කරගෙන නැත්තා. ඇයි මගෙත් එක්ක කතා කරන්නේ නැත්තේ? මගේ මොකක් හරි වැරද්දක් වුණාද? ඔයාලවත් කියන්නකෝ. මගේ මොකක් හරි වැරද්දක් වුණාද ඔයාලට? ඔයා ඇල්ලේ ටවුන් එකට වෙලා කෙල්ල බල හිටියද? ඔව්. Oh, why are you here? I here to see you. Why are you here? අපේ මේකප් ඉවරුණානේ. අපි UK වල යූස් කරපුවා ගන්න ආවා. මේ මං අහන ප්‍රශ්න වලටයි ඔයා උත්තර දෙන්නේ නැත්තේ. ඔය ආණ්ඩුව වගේ නායකයෙක්ගෙන් අහුව මාධ්‍ය ප්‍රකාශකනේ උත්තර දෙන්නේ. ඇයි උමේෂ්මී? මං වාත් එක්ක තරහයි. It's all over, okay? Okay. එනම යන්න. Bye. Let's go. No, I'm not. Phone eකට ගිය. No. හැබැයි ඕම නෙවෙයි. කොහොමද සබසන්නේ? කවුද ඔය කතා කරන්නේ? කාලෙකින් හම්බෙන්නත් බැරි වුණා. හම්බෙන්න එල්ල ටවුන් එකේ මාර චාටර් එකක් නේ කෑවේ. මේක නෙවෙයි. ඔයා කොයි කාලෙද මගේ පෙට්ටි කඩේ හදන්න උදව් කරේ? ඔයා මට මාර සපෝට් එකක් දීලා තියෙනවලු නේද? ඒ විතරක් නෙවෙයි ආගේ ඉතින් මං ගැන ලොකු ආදරයක්ත් තියෙනවලු නේ? මූ ඇන්දලා. ආයි උමේෂි. Oh my god. Come on, it's a job, okay? ඇල්බට් ඊයේ ඉඳන් එන ගමනනේ සෑහෙන්න මහන්සි ඇති. සෑහෙන කාලයකට පස්සේ මට ධනවංශව හම්බ වෙන්නේ. ඒක නිසා මට ඒ හැටි ලොකු මහන්සියක් නෑ ධනවංශ. We are friends. Uncle. ඇයි උමේෂ් අපිව පික් කරන්න එයාපෝට් එකට ආවේ නැත්තේ? එංගලන්තේ වගේ නෙවෙයි. ලංකාවේ ගෑනු ළමයි කසාද බඳින්න ඉස්සෙල්ලා මිනිස්සයව බලන්න යන්නේ නෑ. ඒකට හොඳ නැකතක් වෙලාවක් දවසක් බලලා යන ක්‍රම සහ විදි තියෙනවා. Uncle, මං යාව මැරි කරලා ලන්ඩන් එකන් ගිහින් එයා මොත් කරලා ගන්නවා. මේ දූපත් මානසිකත්වයේ මං යා මුදවනවා. අර බලන්න UK වල වගේ කපල් එකක් යනවා. ධනවංශ ඇයි මේ ලැජ්ජාවෙන් ඇඹරෙන්නේ? එහෙම නැහැ. මේ අසීලාචාර විදියට හැසිරෙනකොට දැක්කම අපි වගේ අයට පොඩි ලැජ්ජාවක් දැනෙනවනේ. Dad, මාරයි. මගේ father in lawට daddyට වැඩි සල්ලි තියෙනවානේ. ඒ පුතා මොකද කොහේ? Come on dad. මට brilliant idea එකක් තියෙනවා. මොකක්ද idea එක? හලෝ ධනවංශ. ධනවංශව මං හැමතැනම එව්වා. ධනවංශ නිතු හරි පාළු. ඇල්බර්ට් හොඳ නින්දක් නිදාගත්තද? Yes, of course ධනවංශ. Thank you, thank you. Dad, තාම අංකගේ daughter මං දැක්කේ නෑනේ. ආරාධිසිය මුට තියෙන්නේ. මොඩෙක් වෙන්නේ. ඉන්න. ධනවන්ත සර්ගේ දුවනකම් බලාගෙන ඉන්නේ. කළු වලාවක් නම් රිදී රේඛාවක්. අර තියන්නේ දුවගේ ෆොටෝ එක. Dad, it's very embarrassing. මේ ගර්ල් තමයි එයාපෝට් රෝඩ් එකේ කොල්ලෙක් එක්ක කිස් කර කර ඉන්නවා දැක්කේ. නෑ. ප්‍රයම් පුතා මේ යා නෙවෙයි වෙන කෙල්ලෙක්. මේ ඉන්නේ සර්ගේ දුව. උඹ පාරදි දැක්කත් එයාම තමයි. මොනවද බූරුව කියන්නේ? මගේ පැත්තේද? මම සර්ගෙට. ඇගිල්ල මේ ඇගිල්ල මේ සූර්ය සිංහයා අද මෙහෙ ලොකු උත්සවයක් වගේ. පොලිස් ආදිය මොකද දැනකෙලියේ
Dad, it's very disappointed. අර ගර්ල්ව කිස් කරපු බොයි තමයි අර. කම්සිට කවුද මෙහෙට එන්න ආරාධනා පත්‍ර දුන්නේ? මට ඉතින් මගේ මාමණ්ඩිගේ ගෙදරට එන්න කාගෙන්වත් අවසර මොකටද? මගේ පුතුමා මණ්ඩිට බුද්ධම්. හරි. තේරුණා. මට මේ මගේ ගෙදර උන්දව බලන්න ආසයි තුන. මම ඒකයි ආවේ. කොහොම ගෙදර උන්ද? පොම්බුලේ මගේ පොම්බුලේ. ඔයි. දැන්වත් ඔය දවල් හින දකින්න එක නවත්තනවා. තව ටික වෙලාවකින් මගේ දුව මගේ යාළුවගේ පුතාට කසාද බන්දලා UK හරියට. මොකේ? United Kingdom. London. මටත්. මේක කොළපෑගිල්ලක් නෙමේ. බර්ත්ඩේ පාර්ටිය. Happy birthday to you. Happy birthday. Hey. ධනවංශ what is this? ඔයා අපිව බර්ත්ඩේ පාටියට ඉන්වයිට් කරලා ඔයා අපිව ලැජ්ජ කරා. අනික මේ සෙනග ගොඩේ අපිව ලැජ්ජ කරේ. නෑ ඇල්බර්ට් අනික ඉතින් ඔයාගේ දුවට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා දැනදනත් ඔයා අපිව ගෙනල්ලා මේ සෙනග ඉස්සරහ ලැජ්ජ කරානේ. නෑ ඇල්බර්ට් එහෙම එකක් නෑ. එහෙම නුනා. එහෙම එකක් නෑ කියන්නේ කොහමද? මේ ඇස් දෙක ඉස්සරහ පේන්නේ තියෙද්දි. අපි යමු බ්‍රයන්. He's so embarrassing, Dad, but she's so beautiful. ඒකනේ කියන්නේ. මේවා වැඩක් නෑ පුතේ. අපි යමු. කම්. ඇල්බර්ට් ඉවසන්නකෝ මං කියන එක අහන්නකෝ. තව මොනවා ආන්නද? ඔයා මේ ලැජ්ජ කර අපිව මේ සෙනග ඉස්සරහ. කම් let's go. කම්. තව මොනවා ආන්නද? ආන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවා. Listen to me. යන තැනකට යන්න රාත්තරන්. මාමණ්ඩි. එක කණ්ඩායමක් නම් ගියා. දැන් ඉතුරු එක කණ්ඩායම ඉතුරු. තොරම් බඳින්නට රබන් ගසන්නට මොහොතක් නොවෝ. අවසර දෙනවද? අවසර නම් දෙන්න බෑ. ධනවංශ මුදලාලි මගේ අම්මා මට කියලා දීලා තියෙනවා වැඩිහිටි කෙනෙක් අත ඉස්සුවොත් ඒකට හිනාවෙන් පිළිතුරු දෙන්න. මොකද එතකොට ඒ වැඩිහිටි කෙනාට එයාගේ වැරද්ද තේරෙයි කියලා. අනිත් එක මගේ ආත්ම ගරුත්වයත් එකෙන් ආරක්ෂා වෙනවා. උමේෂිගේ ප්‍රශ්න ගැන කියනවා නම් මං එයාව මෙහෙන් අරන් යන්නේ යනවාමයි. ඒක නවත්තන්න try කරන්න එපා. අපරාධේ. වාසනාව දොර ඇරලා බලනවා. උමේෂි යන් ඔයන්න මාත් එක්කම. උමේෂි එන්නකෝ. Where? එයා කියන්නේ අපි මේ පරිසරයෙන් මිදිලා අපි අපේම ආදර ලෝකයක තනි වෙමු. යන්. කොහෙද තියෙන ආදරයක්ද? මොන ආදරයක් ගැනද ඔයා කියන්නේ? ඔකනේ කියනවා වීලු කරනවා කියලා ජෝක් කරන්න එපා. මම නෙමෙයි. ඔයා තමයි ජෝක් එකක් ලව් එකක් කරගෙන තියන්නේ. මොකක්ද ඒ කතාවේ තේරුම? තේරුම මම මට ලම් කරේ නෑ. තකොට පහුගිය දවස්වල වෙච්ච දේවල් It's all drama. උඹ හිඟන්නෙක් එක්කම වරෙන් මම බන්දලා දෙන්නම්. මගේ පරම හතුරව එක්කම වරෙන් මම බන්දලා දෙනවා. හැබැයි මේ අවල මාව බඳින්න දෙන්නේ නෑ. ඒ කියනවා දැනගෙන හිටියා. ධනවංශ මුදලාලි මේ ලෝකේ අකමැතිම කෙනා මං කියලා. Yeah. ධනවංශ මුදලාලි කවදාවත් මට කසාද බඳින්න දෙන්නෙත් නෑ කියලා දැනගෙන හිටියා. ඒ විතරක් නෙමෙයි දැනගෙන හිටියා ඊට පස්සේ ඔයාගේ ආශෙන්ගේ ලයින් එක ක්ලියර් වෙනවා කියලා නේ. I'm sorry සුම්මා. මට මේ දෙයට වෙන සොලියුෂන් එකක් තිබ්බේ නැහැ. උමේෂ් මට ඕන නම් වගේ ප්ලෑන් එක එහෙම චොප්ප චොර කරලා දාන්න පුළුවන්. මම දන්නේ නෑ. මගේ පෙට්ටි කඩේ පරිස්සම් කරගන්න මේ ලෝකේ ඕන එකෙක් එක්ක හැප්පෙන්න මට පුළුවන්.
එහෙව් මට මගේ ආදරය වෙනුවෙන් එක පරිස්සම් කරගන්න කරන්න පුළුවන් දේ ඔයා දන්නේ උමේෂි. හැබැයි මං ඔයාට එහෙම කරන්නේ මට ප්‍රතිපත්ති තියෙනවා. මට අයිති නැති දේපල බලහත්කාර ආදරේ පිරුණු වෙච්ච කෑම මේ තුනටම වෙන්න ඕන එක දෙයයි. කුණුබක් කීට දාන එක. දැන් ඔයා පනේරලා ආදරේ කරන මිනිහා ඉන්නව නේද? ඔයා දන්නවද? ඌ අහිංසක කෙල්ලෝ කී දෙනෙක්ගේ ජීවිත විනාශ කරලා තියෙනවද? Enough. I don't want to listen to anything about Ashin, okay? Hey, ඔයාට ඇත්තේදී අමාරුයිද? ඔයාගේ තාත්තා ධනවංශ මුදලාලි. සමහර විට කවුද ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් අශේන්. ඒ තුට්ටු දෙකේ මිනිහා ගැන ඇත්ත දැනගෙන නැති. මේ ලෝකේ කිසිම තාත්තා කෙනෙක් කැමති නෑ තමන්ගේ දරුවෙක්ගේ අනාගතේ විනාශ වෙනවට. ඔයා දන්නේ නැත්නම් මේකත් හොඳට අහගන්න. ඔයාගේ තාත්තා ඔය ධනවංශ මුදලාලි ඔයාට පණ ඇරලා මම මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ මට මේ ලෝකේ ඉන්න ලොකුම හතුරා වගේ තාත්තා ඔය ධනවංශ මුදලාලි කියලා. හැබැයි දැන් ඒක එහෙම නෙවෙයි. ඒ මනුස්සයා පව්. ඔයා ඔය ගන්න තීරණේ හින්දා කවදා හරි දවසක ඒ මනුස්සයාට මේ ලෝකෙට මූණ දෙන්න බැරි වෙනවා. අන්නේ ලැජ්ජාව හින්දා ඔයාගේ තාත්තා දවසක ජීවිතේ නැති කරගනි. ඒ මරණයට වග කියන්න ඕනේ ඔයා. එච්චරයි. සුම්මා හිස් අතින්ම යන්න දෙයන්නේ. යන්න එපා. මට විනාඩියක් දෙන්න. මොකද? නාස්ලනුව දමනවාලු කරත්තයක බඳිනවාලු අපට හිටිය ලපටි කැකුළු නාඹර වසා. ඕක ගෝමර වසා. ශාන්ති මේන්ඩ අද මට බොහොම සතුටුදායක දවසක්. මොකද කාලයක් තිස්සේ මට විසඳ ගන්න බැරිව තිබිච්ච ප්‍රශ්නයක් අද විසඳුණා. ඒ මගේ දුවගේ සහකරු අය විසින් තෝරා ගැනීම. මුලදී මේ තරුණයා පිළිබඳව ඒ තරම් මගේ කැමැත්තක් තිබුණේ නැහැ. මොකද මට තේරුණා ඔහුව මට ගැලපෙන්නේ නැහැ කියලා. නමුත් මම මගේ වැරද්ද තේරුම් ගත්තා. මම මගේ දුවගේ කැමැත්ත ගැන අම්මගේ හදවතින්ම සතුටු වෙනවා විතරක් නෙවෙයි ඇයට මං ඒ අවසරය ලබා දෙනවා. ගාන්නා පුටියා. කවුද ඒ වාසනාවන්තයා? ඒ වෙන කවුරුවත් නෙවෙයි. සුමිත් නොහොත් පෙට්ටි කඩේ සුම්මා. සෙන එලියක් එලියෙල්ලක කලෙලියක් කළුගල් අතරට මැණිකක් පහළ වෙලා ඇත්තේ කළුගල් අතරට මැණිකක් පහළ. යකෝ අනින් නැතුව කියන මකුලක් කියපියකෝ. ලොකෝට උඹ කිව්වා කෙල්ල ඉන්න උඹේ අතේ කිම් පෙන්නපන් අත පෙන්නපන් යකෝ ඒ කෙල්ල දැන් අර ධනවංශයා වෙන එකට බඳලා දෙන්න යනවා. උඹ අපි දෙන්නගේ සල්ලි අරන් අපි ගොඩට එන්දු. අද තෝ මරනවා යකෝ. පොඩ්ඩක් ඉවසන්න. ඒක මැරුණොත් මේකට වියදම් කරපු සාහිත්‍යක සේරම වතුරේ. අපි මොහොතිය මොනවක් කරන්නද? මේම කරමු. ගාතපය හතර කඩලා සිග්නල් කණුවක් ගාවට ගිහලා දාමු හිඟා කන්ට. ඒ ගේන සල්ලි ටික අපි දෙන්න ගම්මු. ඒකනම් හොඳ. සූදුකාරයෙක් පරාදද නැද්ද කියලා තීරණය කරන්නේ උගේ අතේ තියෙන සේරම කොළ ටික ඕපන් කරාට පස්සේ. ඒත් මගේ කොලේ තාම මල් ළඟ. උඹලගේ තව කොළ කීයක් තියෙනවද? මගේ ආදරයට පිස්සු වැටලා ඉන්නේ උමේෂි. එයාගේ තාත්තගේ රන් රිදි මුතු මැණික් සේරම අරගෙන මල් ළඟට එනවාමයි. Ashin. Ashin. Ashin.
baby. Hi. උමේෂි ඔයා ආවේ කොච්චර දෙයක්ද? I leave everything and I came back to you. මේ මොනවද මේ? එක්කෝ සල්ලි. Hello. හරි. එන්න. Bye. උමේෂි. මං චුට්ටක් පල්ලෙහාට ගිහින් එන්න. ඉක්මනට එන්න. ඔරස්ක. Bye. Bye. මේ හොඳට බලාගන්න. උඹ කිව්වේ මේ කාට් කුට්ට මේ අන්තිම කොනේ ඇවිල්ලා. උඹ කිව්ව මුතු මැණික් සේරම මේක ඇස්සේ තියෙනවා. මේ සපත්තු කුට්ටන් අපිට ගහගන්නද? ඒ කියපු අරන් ආව නැති උනාට මොකද? ධනවංශගේ සේප්පුව අරින යතුරු තමයි මෙයා. තේරුණේ නෑනේ. නෑ නේද? නෑ. දැන් ඉතින් කවුරු වෙනුවෙන්ද කඳුළු හලන්නේ? අපිට ලෝකෙට මූණ දෙන්න බැරි විදිහට අපේ මූණේ දැලි ගාලා ගියේ කි. අපේ නම්බුව විනාශ කරලා ගියේ කි. ඒ වෙනුවෙන්ද කඳුළු හලන්නේ? ධනවංශයවගේ දුව බේර ගන්න ඕනම දෙයක් කරයි. එහෙම නොවුනොත් උමේෂිව කෑලි වලට කපලා පාල්සල් කරලා ගෙදර යවනවා. Ashe? That was a Mahajarabi! You drama! You liar! Somebody follow me around and mage amma tata ukko rawattala that was a Mahajarabi! I kill you! මොනවද වහන්නේ? හිතේ ධෛර්ය නැති කරගන්න එපා මාමණ්ඩි. මිනිස්සු ඔය බෑන වෙන්න තියෙන අදහස තාම අතරගත්තේ නැද්ද? ඒ බලාපොරොත්තු නැති වෙන්න නම් මගේ හදවත ගෑන එක නතර වෙන්න ඕනේ. හලෝ ධනවංශද කතා කරන්නේ? ඔව් ධනවංශ තමයි. ඔය කවුද කතා කරන්නේ? මේක හොඳින් අහගන්න. ඔයාගේ දුව ඉන්නේ මගේ බාරේ. මගේ දුව කොහෙද ඉන්නේ? උඩ තාම කිසිම කරදරයක් වෙලා නැහැ. දුවගේ වටිනාකම ගෙවලා අරන් යන්න. දුවගේ වටිනාකමට වැඩිය අඩුවම ගාණක් අපි තීරණය කළේ. මුදලින් කෝටි 10යි. ඇල්ලේ හෝටලේ. අර සිනමන් ලක්ෂරි ඇපාර්ට්මන්ට් එකක් ඕනේ. මේ දේපළවල අයිතිය අදාළ ලියකියවිලි වල ජොනි කටුගම්පොළ, ඩැනි කටුගම්පොළ සහ අෂෙන් නිදිරිසූරිය කියන නම් ඇතුළත් වෙන්න ඕනේ. අනික මේ වැඩේ මේ අදම සිද්ධ වෙන්න ඕනේ. මීට අමතරව මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරන්න හැදුවොත් අපි හිරේ යනවා තමයි. උමේෂිගේ අවසන් කටයුතු සිදු කරන බඩුමුට්ටු ටික ලෑස්ති කරලා තියාගන්න. හලෝ. ධනවංශ මුදලාලි. බය වෙන්න එපා. උන් ඔය කටින් බය කරලා සල්ලි ඉල්ල ගන්න හදන්නේ. ඕක මගෙන් තඹ දොයිතවක්වත් ගන්නවා බොරු. ඔය පුදුම කතාවක් නේ කියන්නේ. අනේ මට මගේ දුව ඕනේ. ආන්ටි සත පහකට බය වෙන්න එපා. උමේෂි මට කරපු දේ එච්චර හරි නෑ තමයි. ඒ වුණාට උමේෂි ධනවංශ මහත්තයාගේ එකම දුවනේ. ඔව් ඉතින්. ඔව් කියන්නේ ඉතින්. ඒකම දුව නැතුව මේ දේපල අච්චාරු දාන්නද? ඒ වුණාට උන් කෝටි 10ක් ඉල්ලනවා. හිතුවද දන්නේ කජු යට කොස්සට කියලා. උන්ට කවුද ධනවංශ මුදලාලි සල්ලි දෙන්නේ? උන්ගෙන් අරන් එනවා මිසක්. ඒක කරන්න පුළුවන්ද? බොස් කවුද මිනිස්සෙක් කියලා ඇවිල්ලා ඉන්නේ? මිනිස්සෙක් ඇවිල්ලා ඉන්නවා. ඔව්. මිනිහගේ අතේ මොනවද තියෙන්නේ? බෑග් එකක් තියෙනවා. බෑග් එකක්? ටිකක් බරයි වගේ. එවන්න. දීලා ගේන්න. තව ඉස්සරහට යනවා. මම ඉන්නවා. දඟලන්න එපා. මට කිචි. නරක වචන කියවි. දඟලන්නේ. මියාව දන්නවා. මේ අපි මෙයාලා හම්බුනේ අර මේ පාරේ. උඹ මගේ කකුල් දෙක ළඟටම ආපු එක හොඳයි. එදා වාඩුව ගන්න පුළුවන්. දෙන්නංග කුඩු වෙන්න. මගේ අදහස ඕකම තමයි. මොකද්ද?
ආටකට කුඩු කරන්න. ඕගොල්ලන්ට මගේ කටින් මොනවා හරි අහුණද? ඔය ආවේගෙන් හිතනවා මට ඇහෙනවා. අම්සල ඔය කතා කරන දේවල් වලින් මට වැඩක් නෑ. ඔය මේ කරිනෝ. බෑග් එක හරිනවා බෑග් එක. මම අයුණා. බෑ මේක අරින්න බෑ. කෝමේෂි පෙන්නනකම් මේක අරින්නේ නෑ. ඔය කොහෙද යන්නේ? ඒ කරිනවා. යතුරු හා. මේක ඇරෙන්නේ නෑනේ. හරිනවා. අයල්ලන්න. අගේ මල්ලිට ගැව්වනේ. නෑ මේ පස්සට ගැව්වාම ඉස්සරහින් ඇරෙනවා එහෙමයි. ඔව්මයි ඇරුණානේ. ආමෝ. ඉක්මනට හරිනවා. සල්ලි. ඒ තියන්නේ මෙතන ලක්ෂයක් තියෙනවා. ඔයාට 50යි මෙයාට 50යි. අපේ ගාන කෝටි 10ක්. කෝටි 10ක් තියෙනවා. කොයිද තියෙන්නේ? ඒවා account එකේ. කාගේ account එකේ? අර ඉන්නේ boxing champion ගේ. මගේ account එකේ? ඇයි ඔයානේ කිව්වේ වාගේ account එකට දාන්න කියලා? මං ගාවද කිව්වේ? ඇයි ඔයානේ කිව්වේ? මේ 9 කෝටි 99 ලක්ෂයක් වාගේ account එකට දාන්න කියලා. මෙයා කියන්නේ බොරු. කවුද? ඔයා. මං කොහෙද බොරු කියන්නේ? මේ boxing champion බොරු කියන්නේ. මේ බලන්න මේ deposit slip එක බලන්න මේ. නෑ ඔය බොරු. යාලා අර මට කෝල් කරානේ. මෙයා ඒ කෝල් එක ඇවිල්ලා විනාඩි 10කට 15කට විතර පස්සේ මෙයා මට ආයෙ කෝල් කරා. කෝල් කරලා මට කිව්වා ප්‍රොපර්ටිස් හැම එකක්ම එයාගේ නමට ට්‍රාන්ස්ෆර් වෙන්න ඩොකියුමන්ට්ස් හදන්න කියලා. මේක කියන්නේ බොරු. දෙන්න හිතනවා මුණ සමතලා වෙන්න. කෝල් එක. කාගෙන්ද ඔය කෝල් එක එන්නේ? ලවුඩ් ස්පීකර් දාන්න කියන්නේ. ලවුඩ් ස්පීකර් දාන්න කියන්නේ. ස්පීකර් දාලා කතා කරපන්. ස්පීකර් දානවා ස්පීකර්. හලෝ කවුද මේ? මම නැෂනල් බැංක් එකේ මැනේජර් කෙනෙක්. ඔබතුමාට ස්තුති කරන්න තමයි කතා කරේ. 9 කෝටි 99 ලක්ෂයක්. ඇත්තටම මහත්තයෝ මම අඤ්ඤං වෙලා ඉන්නේ. අශේන් මහත්තයා කාට හරි ලෝන් එකක් ඕනේ නම් කෙලින්ම මං ගාවට එවන්න. නෑ. මේ මගේ සල්ලි කාටවත් ලෝඩ් දෙන්නේ නෑ. තමුසේ කවුදෝ එහෙම කියන්න. තමුසේගේ අම්මගේ අප්පගේ දේපලද මේවා? මේ වශයෙන් මහත්තයාගේ. තියපන් වීඩියෝ ෆෝන් එක. හලෝ. මුට මාමේ සේරම කරන්නේ. මුට මාමා. මේ බොස්ලා අහගන්න. හරිද? මම මෙයාට කිව්වා බොස්ලාට වංචා කරන්න එපා කියලා. හරිද? බොක්සින් චැම්පියන් මොකක්ද මට කිව්වා. එයා කිව්වා එයානේ රිස්ක් එක ගන්න. එයානේ කෙල්ල යාලු කරගන්නේ. එයා තමයි මේ ඔක්කොම ප්ලෑන ගහන්නේ. මේ දේපල මොකටද? මේ කොහෙවත් යන මේ බල්ලන්ට දෙන්නේ. එහෙම දෙන්න මට පිස්සුද කියලා. මේ මට පිස්සු නෑ. මම එහෙම කිව්වේ නෑ. මෙයා මට කිව්වා මේ 50000 මිටි දෙකක් අරන් ඔයාලා දෙන්නගේ මුණට දමලා ගැහුවට පස්සේ බල්ලෝ වගේ මෙහෙම නපුට වනලා අරගෙන යයි කිව්වා. නෑ. කෝපන් අපේ සල්ලි. බය වෙන්න එපා. මං ආවනේ. මාත් ඉතින් ලව් කරන්න ගියාම කෙලවරක් සීමාවක් නැහැ. බොසා මට දෙන්නකෝ බෝලේ පොඩ්ඩක් ප්ලේ කරන්න. එයා බලාගනි. ධනවන්තර කියන්නේ ඉක්මනටම ඔප්පුට අපේ නමට ලියන්න කියලා. කියවන්න අවශ්‍ය නැහැ. මං ආවා. කෝදෙනෝ ෆයිල් මං අස්සම් කරන්න. තාත්ති. ටොනි මං
මගේ දුව වෙනුවෙන් මං තමුන්ට මගේ දේපොළ සේරම ලියලා දෙනවා. Tati, what's this? දුව දේපොළ ඕන වෙලාවක සල්ලි වලට ගන්න පුළුවන්. ඒ දුවේ කියන්නේ ගෙදරට ගෞරවයක්. ඒ ගෞරවය නැති වුණොත් ආයේ කවදාවත් ඒක ගන්න බෑ. Mr. Dhanavansha, මොකක් සංකරන්න අවශ්‍ය නැහැ. ඩනිවයි අපිටම ගොඩ ගන්න. යමු. කල් හැංගි හිටිය ඇති. යමු. යනවා. මං ආයේ තාත්ති කියන දේවල් විතරමයි කරන්නේ. Promise? දුව මේ කොල්ලට කැමතිද? තාත්ති. දුවගෙන් මට පොඩි සපෝට් එකක් ඕන. ඔය ඉතින් ඕන කෙනෙක් හිතන දේවල් මට ඇහෙනවා. බලන්න එපා තාත්තගේ දුවගේ ආදරේ. දුව අපි දැන් මේ යන් අපේ කවුරුවත් නෑ. බෑන ඉන්නේ. කොහේ බෑනේ දොයි? ඇයි ඔයාට මාව පේන්නේ නැද්ද? මේ ඉන්නේ මාමණ්ඩි මමනේ බෑනා. තෝරු මවුරු අස්සේ හාල් පාරුවන්. හව් හාල් පාරුවෙක් නෙවෙයි හාල් මැස්සෙක්. හරි අයිෂේ. දෙපැත්තම හාල්නේ. යන්. මාමණ්ඩිගේ වැඩ තව දන්නේ උඹ එන්නනම් වෙන්න ඉන්න බෑනෝ මං ළඟදී